හරි ආයිබෝන් ළමයි මම හිතන්නේ අපි ඇහෙනව නේද හරියට පොඩ අපිට කියන්න මෙසේජ් එකක් දාලා අපි පටන් ගමු ටිකක් ළමයි ටික එනකම් හරිනේ ඇහෙනවනේ පොඩ අර වීඩියෝ ක්වොලිටි ටිකක් අඩුයි හරි මෙසේජ් එකක් දාන්න ටක් ගාලා දාන්න මෙසේජ් එකක් මම මේක වැඩිපුර වෙලාවක් කතා කරන්නේ නැහැ මේක විනාඩි 30ක් 35ක් වගේ ඇතුළත වැඩ ඉවර වෙනවා කැමේඩියා කවුල් වගේ හරි හරි ඇහෙනවනේ අපි පන්ති ළමයි මැසේජ් එකක් දාන්න හරි මේක වැඩේ දැන් අපි දන්නවනේ මේ වෙලාවේ රටටම කෙරෙලානේ තියෙන්නේ මේ වෙලාවේ ලංකාවේ ඔක්කොම ගත්තොත් දැන් අපි සතියක් විතර පන්ති නවත්තලා මොකද හේතුව දැන් මේ පවතින මේ තිබ්බ මේ රටටම තිබ්බ මේ ව්‍යසනයත් එක්ක පන්ති කරන්න හැකියාවක් තිබෙන්නේ නැහැ අපි විතර සතියක් විතර පන්ති නවත්තලා හෝල් කරලා තමයි තිබ්බේ දැන් ඔන්න ටිකක් යන්තාක් දුරකට වැඩේ හවුලක් වෙලා නැහැ දැන් කරන්ට් සහ ඉලෙක්ට්‍රිසිටි පැත්තයි පාරවල් ටික සුද්ධ වෙලා ඒ ටික දැන් වෙනවා වෙන ගමන් දැන් ඒතර අපි පන්ති නවත්තලා තියන්නත් බැහැලාමයි අපේ දුවන්න බෑ මේක නැත්නම් අපිට වැඩ කරන්නත් බෑ අපි මොකද ඒ වගේම තමයි අර වැඩ කරන්න ඕන ළමයි ටිකුත් ඉන්නවනේ නැත් මේ වෙලාව හරි දැන් එතකොට මේ ඒගොල්ලන්ටත් එක්ක තමයි මේ වැඩේ කරන්නේ එතකොට දැන් මේ වෙලාවේ අපි වැඩ ටිකක් කරා මේ වෙලාවේ මේ රටේ මේ අර මේ වෙලාව තිබ්බ කියන්නේ ආපදාට ලක් වෙච්ච මිනිසුන්ට අපි උදව් ටිකක් කරා අපි දැන් ඒවන කියන්නේ නෙමෙයි කතා කරන්නේ අපි කතා කරන්නේ පන්තිය පැත්තෙන් තමයි අපි මේ දැන් කතා කරන්නේ ඔයත් එක්ක හරිද හරි එතකොට මේකයි වැඩේ දැන් ඉස්සෙල්ලම දැනගන්න මේ කියන්නේ මේකෙදි මම කතා කරනවා ළමයි 2027 තීරි ළමයින්ට කතා කරනවා 2026 තීරි ළමයින්ට කතා කරනවා සහ 26 රිවිෂන් ළමයින්ට කතා කරනවා එතකොට මේ කතා කරද්දී මුලින්ම කතා කරන්නේ මේගොල්ලන්ට 2027 තීරි ළමයින්ට කතා කරන්නේ හරිද ඊට පස්සේ ඕගොල්ලෝ ඒ වැඩේ ඉවර වෙලා ඕගොල්ලෝ එකෙන් ලීව් වෙන්න අවුලක් නැහැ මේ ලයිව් එකෙන් ලීව් වෙන්න එක ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ කතා කරනවා 2026 තීරි කට්ටියට හරිද 2026 තීරි ළමයින්ට තමයි ඊට පස්සේ ඊළඟට කතා කරන්නේ එක මේගොල්ලෝ දෙක මේගොල්ලෝ තුන රිවිෂන් ළමයින්ට කතා කරනවා හරිද හරි 26 රිවිෂන් ළමයින්ට තමයි ඊට පස්සේ අපි කතා කරන්නේ. හරිද? එතකොට තියරි ළමයි රිවිෂන් ළමයින්ට මුල් ටික වැඩගත් නැහැ. ඒගොල්ලෝ පස්සේ ජොයින් වෙනවත් කමක් නැහැ. මේගොල්ලන්ට ඉස්සෙල්ලා අපි කතා කරලා ඒගොල්ලෝ ඊට පස්සේ ඉස්සෙල්ලා යවනවා මෙතනින්. හරිද? හරි. මේක වැඩේ. දැන් ඕගොල්ලන්ට දැන් දැන් මේ තුන්ගොල්ලෝ ඉන්නේ පන්තිවල. දැන් අපේ පන්තිවල මේ තුන්ගොල්ලෝ තමයි තියරි ළමයි 27 26 සහ රිවිෂන් 26. හරිද? එතකොට මේගොල්ලන්ට හෙටම කොහොමත් කතා කරනවා වෙනම රිවිෂන් එකකින් හරිද මේගොල්ලන්ට මම කොහොමත් වෙනම රිවිෂන් එකකින් කතා කරනවා මං හෙට හරිද ඒ කතා කරන්නේ පන්තිය ගැන විතරයි ඒක කතා කරන්නේ පන්තිය පිළිබඳ විතරයි ඒ කියන්නේ පන්තිය වැඩපිළිවෙල විතරයි මං හෙට කතා කරන්නේ මේකට හොඳේ රිවිෂන් කට්ටියට දැන් මේ කතා කරන්නේ පන්තිය ගැන නෙමෙයි දැන් මේ කතා කරන්නේ දැන් ඔයා දන්නවා අපේ එක්කම දැන් හිටපු ළමයි ටිකක් මේ වෙලාවේ ආපදාරලක් කියලා ඒගොල්ලන්ට ඉන්න හිටින්නවත් තනක් නැතිලා තියෙනවා. හරිද? ඒ කියන්නේ අර්ධ වශයෙන් හෝ නාය ගිහිල්ලා නැත්නම් පූර්ණ වශයෙන් ගිහලා නැත්නම් අම්මගේ තාත්තට රැකියාව අහිමිලා අන්න එහෙම ළමයි සෙට් එකක් අපි සෙට් එකේ ඉන්නවනේ. දැන් ඔයගොල්ලන් දන්නවා ඇතිනේ ඔයගොල්ලෝ යාළුවෝ ඉන්නවා ඇතිනේ. මේක විශේෂයෙන්ම ඇත්තටම මේ ලයිව් එකටත් ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ නැහැ. කොටිම කිව්වොත්. හරිද? දැන් මේ වෙලාවේ අර ආපදාවට ගත්තොත් ආපදාවට ලක් වෙච්ච ළමයි ගත්තොත් ළමයි වර්ග 3යි ඉන්නේ. ළමයි වර්ග 3යි. හරිද? දැන් ඔයගොල්ලෝ විභාගයේ අපේ පන්ති වල ඉන්න ළමයි ගත්තොත් ළමයි වර්ග 3යි ළමයි ඉන්නේ. එකක් තමයි ආයි ගන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට ඇඳිවත විතරයි ඉතුරුලා දින්න අන්න එහෙම සෙට් එකක් කියනවා. දැන් ඒගොල්ලන්ට මේක පේන්නේ නැහැ. මේ ලයිව් එක අපි කරාට උන්ට ලයිව් එක බලන්නවත් වෙලා බෑ දැන් මේ වෙලාවේ. මොකද මේ වෙලාවේ එක්ක අර සුරක්ෂිත මධ්‍යස්ථාන වල නැත්නම් ඒගොල්ලෝ තමන්ගේ වල මේව කරගන්න අනේ ඔය වැඩේ කරන්නේ. ඒතර මේ වෙලාවේ මේ ලයිව් එකට සම්බන්ධ වෙන්න බෑ මේ ළමයින්ට. හරිද? ඒතර මේ වෙලාවේ අර කරගත්ත කියන්නේ කරගන්න කිසිම දෙයක් නැති ළමයි සෙට් එකක් ඉන්නවනේ. ඒ කියන්නේ හරියම ගත්තොත් මේ ගෙවල් දොරවල් විනාශ වෙලා අර කෙලින්ම නන්නතර වෙච්ච සෙට් එකක් ඉන්නවා. ඒ කියන්නේ තනිකර ඉනිටිනවත් තන නැති කට්ටියක් ඉන්නවනේ. ඒ කියන්නේ තනිකර අවුල්ම සෙට් එක. හරිද? මේ අවුල්ම සෙට් එක. හරිද? හරි. මෙන්න මේගොල්ලෝ බය වෙන්න එපා. දැන් මේගොල්ලෝ දැන් අද මේක බලන්න බැරි වෙයි.
ඔයගොල්ලන්ට මේක අපි අයින් කරන්න නැහැ. මේ ලයිව් එක මෙහෙම තියෙනවා. කවදා හරි බලයිනේ ඔයගොල්ලෝ මේක. පස්සේ ජොයින් වෙලා අන්න එතකොට මේ බලන වෙලාවේ හරි ගමන්නේ මේ සෙට් එකේ ඉන්නවනේ අවුල්ම සෙට් එක. ඒ සෙට් එකට අපි සම්පූර්ණ නොමිලේ වැඩේ කරනවා විභාගයේත් එක්. හරිද? 26 27 ඉවර වෙනකම් يعني විභාගයේ දක්වා කිසිම පන්ති ගාස්තු සහ කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. අපිට තියෙන්නේ ඔයාලට මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න 078 173යි 1974. හරිද? මෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න නම ගම ඒ ටික දාලා කවදා හරි දෝ දැන් සති දෙකකින් හරි තුනකින් හරි බලයිනවා මේක. අන්න එතකොට මේකට මැසේජ් එකක් දාන්න පන්තියේ මේක දැකලා හරි අපිට මේ එන්න හරිද? නම ගම ඒ ටික දාලා දාන්න. හරිද? ටියුට්ස් ඔක්කොම නොමිලේ ඒවා අපි දන්නවනේ කොහොමත් ඒ ටික අපි කරනවා. හරිද? ඒ ටික අපි සම්පූර්ණ නොමිලේ වැඩේ කරනවා. එතකොට මේ සෙට් එක කිසිම බය වෙන්න එපා. අපි මේගොල්ලන්ට වැඩ පිළිලක් දෙනවා ගන්නට අවුලක් වෙන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟ සෙට් එක තමයි මේ දැන් කනෙක්ෂන් අවුල් වෙලා හරිද? එක තමන්ගේ ගෙවල් ලවට පැත්ත අවුල් වෙලා ගෙදරට එහෙම අවුලක් නැහැ සහ ඒ පැත්ත අවුලක් නැහැ. අර ඒ වෙලාවේ අර කනෙක්ෂන් අවුල් වෙලා අර ඊට පස්සේ අර පාරවල් ටික ලොක් වෙලා අන්න ඒ වගේ අර එහෙම සෙට් එකක් ඉන්නවනේ. ඒක තමයි දෙවෙනි සෙට් එක. ඒ කියන්නේ මේ අවුල්ම සෙට් එක ඊට පස්සේ මේ දින ටිකක් ෂේප් කට්ටිය හරිද? ටිකක් ෂේප් සෙට් එක තමයි මේ ඉන්නේ. කියන්නේ දැන් අපේ නම් එහෙම ගොඩක් ළමයින්ට අවුලක් වෙලා තිබ්බේ නැහැ. ටිකක් ෂේප් සෙට් එක මම හිතන විදිහට හරිද? එහෙම අවුලක් තියෙනවා අනිවාර්යෙන් කියන්න අපිට. ටිකක් ෂේප් සෙට්. ඒ කියන්නේ දැන් මේ සෙට් එකට අවුලක් නැහැ. මේ සෙට් එකට දැන් යථා තත්ත්වයට වෙලා දින්නේ මේගොල්ලෝ. ඒගොල්ලෝ ගැන අවුලක් වෙලා නැහැ. දැන් ඒගොල්ලන්ට දින අර ඒගොල්ලන්ගේ අර සුපුරුදු පාරිදි වැඩ ටිකට සෙට් වෙන්න තමයි ඒගොල්ලන්ට ඕනේ. හරිද? ඒතකොට ඒගොල්ලන්ගෙත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් උගොල්ලෝ අපිට කියන්න. දැන් සමහර ළමයි කොච්චර කිව්වත් අර මාසයක් විතර වෙනකන් තමන්ට සමහරක් වෙලාවට අම්මලා තාත්තා රැකියාව හරි මොන හරි ප්‍රශ්න ඉෂුස් තියෙනවානේ. ඒගොල්ලෝ කියන්නේ එමොත් අපි ඒ කාල සීමාවට උගොල්ලන්ට නොමිලේ වැඩේ කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒගොල්ලන්ට රිකවර් වෙන්න පුළුවන් නේ ළමයි. ඒගොල්ලන්ට රිකවර් වෙන්න බැරි කමක් නෑ. රිකවර් වෙන්න පුළුවන්. අර දැන් මේ හදිස්සියේ එකපාරට බෑ. අන්න ඒ සෙට් එක අපිට පෞද්ගලිකවම කියන්න. ඒකොල්ලොත් මේ නම්බරේට මැසේජ් එකක් දාන්න. හරි. මෙන්න මේ අංකයට මැසේජ් එකක් දාන්න. මෙහෙමයි සර් දෙසැම්බර් මාසේ ටිකක් මේ අර අවුල් වෙලා තියෙන්නේ. අන්න එහෙම කියලා සමහර ළමයි ඉන්නවනේ ගොඩක් ළමයින්ට සමහර ඒ කියන්නේ ඒක අර අම්මලා තාත්තලා රැකියාව පැත්තෙන් තමයි ළමයි අවුල තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඕගොල්ලන්ට ඉගෙනීම පැත්තේ කනෙක්ෂන් ටික දැන් හරි පාරවල් ටික හරි අර රැකියාව පැත්තෙන් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවානේ අම්මලා තාත්තලාට. සමහරක් යාට ඕගොල්ලෝ සමහරක් යාට උදාහරණයක් විදිහට අම්මලා තාත්තා කොහරි ගාමන්ට් එකක වැඩ කරන කෙනෙක් ඉන්නවා. සමහරක් යාට ගාමන්ට් එක දැන් ඉවරයි. ගන්න දෙයක් නැහැ. ඒතකොට මේ මිනිස්සුන්ට රැකියාව නැති වෙනවා. අන්න එහෙම ළමයි ඉන්නවනේ. හරිද? ඒගොල්ලෝ මේ සෙට් එකෙත් ඉන්නවා. හොඳේ. මේ සෙට් එකේ එහෙම කට්ටියටත් අපි නොමිලේ කරනවා. බය වෙන්න එපා. සමහර කට්ටිය ඉන්නවා අර මාසයක් දෙකක් යනකම් මාසයක් යනකම් තමයි පොඩි අවුලක් තියෙන්නේ. අන්න ඒ සෙට් එකත් අපිට කියන්න. හරිද? ඒතකොට ඒගොල්ලන්ට අපි ඒ කාලෙට අදාළව ඒක නොමිලේ වැඩේ කරලා දෙනවා. බය වෙන්න එපා. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? ඊට පස්සේ ඊළඟ සෙට් එක තමයි normal කිසිම අවුලක් වෙලා නැහැ. shape ඒ කියන්නේ කිසිම අවුලක් වෙලා නැහැ. ඒගොල්ලෝ අර ගොඩක් වෙලාවට මේ බස්නාහිර පළාත සහ දකුණු පළාත ඉන්න සෙට් එක. හරිද? ඒගොල්ලන්ට කිසි අවුලක් වෙලා නැහැ දැනට. ඒ කියන්නේ අවුලක් නැති සාමාන්‍ය සෙට් එක. හරිද? ඔය සෙට් තුනේ තියෙන්නේ සාමාන්‍ය සෙට් එක. හරිද? මේ සෙට් එකට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සෙට් එකටයි පන්ති පටන් ගන්න ඕනේ. නැත්තම් බෑනේ. ඒතර මේ සෙට් එකට පන්ති පටන් ගන්න නැත්නම් අවුලක් වෙනවනේ. හැමෝම අපිට ඕනේ මේ වෙලාවේ දැන් අපිට අර හැම පැත්තම බලන්නත් අමාරුයි. හැබැයි පන්ති පටන් ගන්නත් උනේ නිසා මේ සෙට් එකට අවුලක් නැහැ. මෙන්න මේ සෙට් එකේ මේගොල්ලන්ට කිසි අවුලක් ඉන්නේ නැහැ. මේගොල්ලන්ට අපි සම්පූර්ණ නොමිලේ වැඩේ කරනවා. මේගොල්ලන්ටත් ඔගොල්ලෝ අපිට කියන්න පෞද්ගලිකව මොකද්ද හේතුව ඒ ටික කියලා. ඊට අපි ඒ ටික ඒ සහනේ අපි ඔයගොල්ලන්ට දෙන්න. හරිද? එතකොට මේකට අපි වෙනම දැන් ඔයගොල්ලන්ට දැම්මනේ අපි කම්බයින් සත්කාරය කියලානේ. අර සොයිරි සත්කාරය කියලා. අන්න ඒකට අපි Google form එකක් දානවා. හරිද? Google form එකක් දානවා. ඔයාගේ නම, දිස්ත්‍රික්කය, පාසල ඒ ටික ඔක්කොම. ඔයාගේ තනිකර personal details ටිකත් එක්ක අන්න ඒකට අපි දානවා Google form එකක්. ඔයා ඒ Google form එක පුරවන්න ඕන. හරිද? Google form එක පුරවන්න. ඒතර අපිට submit කරාම අපිට එනවනේ form එක. අන්නේ Google form එක දාන්න අපේ කට්ටිය ඒක හොයනවා. බොරුවක් කරන්න බෑ, වංචාවක් කරන්න බෑ. හරිද? අර අභාවිතාවක් කරන්න බෑ. එහෙම ළමයි අපි අර හරිම වාසිය දෙන්නේ. හරියටම අසරණ වෙච්ච ළමයට නෙමෙයි. අර මේක අර අයුතු ප්‍රයෝජන ගන්න ඉන්න සෙට් එකකුත් ඉන්නවා. ඒගොල්ලන්ට නෙමෙයි මේක. එතකොට එහෙම කට්ටිය බලලා එහෙම අපි බලලා විස්තරේ ඇත්ත නැත්ත හොයලා බලලා ඒකට යම් ටික කාලයක් යයි. එතකොට විස්තර හොයලා බලලා ඊට පස්සේ ඒගොල්ලන්ට අපි සම්පූර්ණ නොමිලේ වැඩේ කරනවා. ඇත්තටම දැන් ඕක Google form එකේ පෙරව ගමන් ඕක පුරවල එන කට්ටියට මේ සෙට් එක නෙමෙයි.
මේ ගෙවල් දොරවල් නායකල ඒ අවුල්ම සෙට් එක නෙමෙයි ඔය දැන් මේ ඔක පුරවලා දැම්මට දැන් දාන්නේ හරිද අවුල්ම සෙට් එක දාන්නේ පස්සේ තව ටිකක් සති දෙකක් තුනක් විතර ගියාට පස්සේ තමයි ඒගොල්ලෝ මේක පුරවලා දාන්නේ හරිද ඒතර දාන්න මේ අපි ඒක හොයලා බලලා ඒ විස්තර ටික හොයලා බලලා අනිවාර්යෙන් ඒක ඒ ළමයට ඒ සහනය දෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ හරිද මොකද නැත්නම් මේ වෙලාවේ අපි අර ඒ ළමයා මේව කරන්න බෑනේ ඒත් ඉගෙන ගන්න ළමයි කොංගොල්ලෝ තියෙන ළමයි ඒතර ඕගොල්ලෝ යාළුවෝ වශයෙන් ඒක ඒ ළමයින්ට දැනුවත් කරන්න මෙහෙමයි මෙහෙම වැඩක් කරනවා සම්බන්ධයෙන් කිසි ප්‍රශ්න නැහැ A to Z ඔක්කොම කරනවා එහෙම ගැටලුවක් නැහැ. එතකොට මේ ෆෝම් එක පුරවුවන් පස්සේ අපි ඔයාව බලනවා මොකද ඇත්ත තත්ත්වේ බලලා අපි ඊට පස්සේ ඔයාව ඒ අදාළ පේඩ්ස් WhatsApp groups වලට ඇඩ් කරනවා ඒක කිසි ගැටලුවක් නැහැ. හරිද? එතකොට ඒක Google ෆෝම් එක හෙට හෝ අද නම් දාන්න බැරි වෙයි. හෙට අපි අනිවාර්යෙන් ඒක කරනවා. හෙට group එකට ඔයගොල්ලන්ට දාන්නම් ඒ Google ෆෝම් එක. හරිද? ඒතකොට ඔයගොල්ලෝ පුරවන්න පුරවලා අපි දානවා අර මේ ආර්ථික මට්ටම මේ සෙට් එක ඔයගොල්ලෝ ෆිල් කරලා අපිට දාන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක අර වෙන කවුරුත් දකින්නේ ඔයා තනියමනේ. වෙන වෙනම අපි ස්පෙෂලි වෙන වෙනම දාන්න නැහැ වෙන වෙනම කට්ටියට. අර ගෲප් එකක් ඇදුවේ ඒකයි අපිට එහෙම දාන්න වෙලාව නැහැ. ඕගොල්ලන්ට අපි මේක දානවා. එතකොට ඒ ගෲප් එකට හැමෝම ජොයින් කරවන්න. එතකොට හරි වැඩේ. හරි. ඔයගොල්ලෝ යාළුවෝ ටික ඔක්කොම ජොයින් කරා. එතකොට අපිට තනි තනියෙන් පෞද්ගලිකව ඒක එවන්න බැහැලම අපි ගෲප් එකට දානවා. ඔයා ඒකෙන් ඒක ෆිල් කරලා අපිට සබ්මිට් කරන්න දී. හරිද? ඊට පස්සේ අපි ඇත්ත නැත්ත හොයලා ඒ ටික අපි කරන්න. හරිද? ඒක තමයි වැඩේ. ඒක තමයි දැන් ඔය අපි කරන වැඩේ මේ වෙලාවේ අසරණ වෙච්ච සෙට් එකට අපි අපේ පැත්තෙන් අපි උදව්වක් විදිහට කරන්නේ. ඒතර ඒක කරනවා. හරිද? මේගොල්ලොත් අදාළව කියන්න මෙහෙම මෙහෙම ගැටලු තියෙනවා. ඒතර ඒගොල්ලන්ටත් අපි එහෙම බලලා ඒක කරලා දෙනවා. හරිද? හරි. ඊට පස්සේ ඔක තමයි අර ඔයගොල්ලන්ගේ අවුල් වෙච්ච සෙට් එකට අදාළව මේ අපේ වැඩපිළිවෙල ඔක තමයි වැඩේ. එතකොට දැන් ඉස්සරහට ළමයින්ට පොත් පෑන් පැන්සලා නම් මනම් ඒවත් නැහැනේ. ඒ පැත්තත් නැහැනේ. අපි ඒකට වෙනම ඉස්සරහට බලන්න මොනවක් හරි කරන්න දරු ළමයින්ට ඒ කියන්නේ ඕගොල්ලෝ අපිට පෞද්ගලිකව කියන්නේ අපි ඒකට අදාළව අපි වෙනම ෆන්ඩ් එකක් හරි හදනවා. ඒ එහෙම හදලා අපි අපේ යාළුවෝ ඉන්නවා වැඩවලට උදව් වෙන. ඒතර ඒගොල්ලත් උදව්වට අපිට ඒ අදාළ මුදල් පැත්තෙන් ඒවා අපි බලනවා. තනිකර ඕගොල්ලන්ගේ සපෝට් එකක් තියෙනවා ඒකත් අපිට දෙන්න. එහෙම කරලා අපි වෙනම එකක් හදලා ඕගොල්ලන්ගේ යාළුවන්ට අපි වැඩේ වෙනම සලස්වනවා. සහ අපිත් ඒකට දායක අපි අනිවාර්යෙන් ඒකට දායක වෙනවා. ඒ කියන්නේ අපේ යාළුවෝ ඒ කියන්නේ අපේ ඉන්නවනේ යාළුවෝ ටික අපේ වයස සම වයසට. ඒතර ඒ ළමයි ඒ කට්ටිය ඒ අපේ යාළුවෝ සහ ඕගොල්ලන්ටත් හැකියතරමින් පුළුවන් නම් ඒකට යම්කිසි ආධාරයක් කරන අපි ඊට පස්සේ ඒක දැම්ම නෙමෙයිලම දැනට එකපාරට දඩස් කාලයක් කරන්න බෑ. ඒක ඉස්සරහට මීඩිමිට අපි කරනවා. හරිද? ඒතර ඒක ඒ පැත්තෙන් අපි ඒක කරනවා. සහ මෙතෙක් වෙනකම් ඒතර ඕක තමයි වැඩේ. හොඳේ ඕක තමයි අසරණ අපේ සෙට් එකට අපි කරන වැඩේ. හරිද? දැන් අපි අර කිව්වනේ පරණ පාඩම් ඒවා ටික සම්පූර්ණ නොමිලේ වැඩේ කරනවා කියලා වීඩියෝස් ඔක්කොම හරි. ඒ වැඩ ටික දැන් තමයි ඊට පස්සේ ඒක කතා කරන්නේ. එහෙනම් මේ වැඩේ ඔයගොල්ලෝ කරන්න අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ යාළුවන්ට ඉස්සෙල්ලාම මෙන්න මේ පණිවිඩය දෙන්න. විශේෂයෙන් බදුල්ල නුවර මාතලේ මේ පැත්තේ අපේ ඉන්නවනේ පන්ති වල ළමයි. ඒගොල්ලෝ දැනුවත් කරන්න යාළුවන්ව මෙහෙමයි මෙහෙම කරන්න කියලා අර කුහක වෙන්න එපා කට්ටිය අර තමන් වගේම අනිත් කට්ටිය මෙලා අසරණලා තියෙන ඒ කට්ටියට උදව්වක් දෙන්න අපි පුළුවන් විදියට. හරිද? හරි. ඒතර මේ ටික හරි ඊට පස්සේ ඊළඟ එක ගත්තොත් ළමයි දැන් මේ ටික හරිනේ. ඔන්න මේකට මම පණිවිඩය දුන්නා. මේක වෙන්නේ ওই විදිහට කියලා. හරිද? ඊට පස්සේ ඊළඟට දැන් මේ අමතන්නේ දැන් මේ කතා කරන්නේ 27 තීරි සෙට් එකට. හොඳ 27 තීරි ළමයින්ට තමයි දැන් මේ කතා කරන්නේ. ඕගොල්ලෝ දැන් මේක අහන්න මොකද්ද දැන් අපි කිව්වනේ දැන් මේ මිස් වෙච්ච ඒවාට වැඩපිළිවෙල කිව්වනේ. හරි. මෙන්න මේ කතාව. ඉස්සෙල්ලාම අපි දැනට 27 තීරි වල මම කියන්නම් අලුතින් සම්බන්ධ වෙන ළමයින්ට ප්ලෑන් එක මොකක්ද කියලා. ඉස්සෙල්ලාම මේ දැන් තියෙන ළමයි දැන් අපේ ඉගෙන ගත්ත ළමයි ටික ඉන්නවනේ. ආන් ඒගොල්ලන්ට තමයි දැන් මේ කතා කරන්නේ. අපිත් එක්ක දැන් අර වගේ අර BSNට ලක් වෙලා අපදාවට ලක් වෙලා අලුතින් එන ළමයින්ට අපි වැඩ පිළිවෙලක් කියනවා. ඒක ඊට පස්සේ කතා කරමු. සහ අලුතින් සම්බන්ධ වෙන දැන් ආර්ථික මේ පැත්තේ නෙමෙයි සමහරක් වෙලා අලුතින් අපේ පන්තියට සම්බන්ධ වෙන ළමයි ඉන්නවනේ. ඒ කියන්නේ අපදාවට ලක් වෙලා නෙමෙයි වෙනම අලුතින් අපිත් එක්ක එකතු වෙන ළමයි ටිකක් හිටියානේ. අකලුතිල අන්න ඒගොල්ලන්ටයි ආපදාවට ලක් වෙච්ච ඔක්කොම සෙට් එකට අපි අපේ මිස් වෙච්ච පාඩම් ටික කවර් කරන විදිහ වෙනම කියලා කියනවා. ඉස්සෙල්ලා මේ දැනට අපේ හිටපු කට්ටිය තමයි දැන් මේ කතා කරන්නේ. හරිද? පන්ති වල. හරි. මේකේ කතාව. දැන් ඕගොල්ලන්ටයි පන්ති කරේ බ්‍රහස්පතින්දායි
බ්‍රහස්පතින්දා සහ සමුදනේ කරේ. සමුදා කරේ. සමුද කරේ රිකවරි සමුද කරේ එක්ස්ට්‍රා පන්තියක් අර මිස් වෙච්ච ඒවා ටික කවර් කරන්න ඒ වැඩ පිළිවෙල යන්නේ කරේ. ඒක දිගටම යන පන්තියක් නෙමෙයි. ඒක සමුදට වෙනම යන එකක්. හොඳයි සමුදට වෙනම කරපු එකක්. එතකොට මේ බ්‍රහස්පතින්දා රෑ 7:00 ඉඳන් 11:00 දක්වායි පන්තිය කරනවා. මේක 12 වෙන්නත් පුළුවන්. හොඳ ඒක ඒ වෙලාවට අපි 11:00 කියලා ගන්නවා. එතකොට මේක සාමාන්‍ය පරිදි යනවා. හොඳයි මේක නසක් වෙන්නේ නැහැ. මේක අපි සාමාන්‍ය පන්ති. එතකොට මේක අපි කරේ ළමයි ලියාගත්ත කොලයක මේක අපි කර හිටියේ ත්‍රිකෝණමිතිය සහ ශිතනේ. මේක අපි කරේ ත්‍රිකෝණමිතිය සහ ශිත. ත්‍රිකෝණමිතිය අපි කරා 12 වෙනි දවස day 11 day 11 එක තමයි කරේ. හොඳයි. ත්‍රිකෝණමිතිය day 11 එකයි ශිත අපි කර හිටියා. ශිත කර හිටියා අපි ත්‍රිකෝණමිතියයි ශ්‍රිත මං හිතන්නේ day 2 හෝ මට මතකයි day 5 නේ. ශ්‍රිත day 4. ශ්‍රිත day 4 නේ. ශ්‍රිත දවස් 4 වෙනි දවසේ නම් කරා. මෙන්න මේකනේ අපි කර හිටියේ බ්‍රහස්පතින්දා පන්ති. එතකොට මේ පන්තිය මේ විදිහටම යනවා බ්‍රහස්පතින්දාට. දැන් මේ එන ලබන සතිය බ්‍රහස්පතින්දා මේ ටික යනවා. හොඳේ. එතකොට ඒකේ ත්‍රිකෝණමිතිය day 12 day 5 ශ්‍රිත day 5 ඔය දෙක අපි කරනවා. හොඳේ. මේ දෙක අපි කරනවා. ලබන සතිය බ්‍රහස්පතින්දා මේක කන්ටිනියු වෙලා යනවා. මේක තනිකර දෙසැම්බර් මාසේ යනවා මේ පාඩම බ්‍රහස්පතින්දා රැයට. එතකොට දැන් ඔයගොල්ලන්ගේ ටර්ම් ටෙස්ට් එහෙම පරක්කු වුණා නේද? මට චූට්ටක් පොඩ්ඩක් කියන්න ඉස්කෝලේ පටන් ගන්න ටික මට මතක නැහැ. දිනේ දෙසැම්බර් 16 ද කොයිද ඉස්කෝලේ පටන් ගන්න කතාවක් තියෙනවද? එහෙම මොකක් හරි එකක් තිබ්බා නේද? හරිද? අන්න ඒක පොඩ්ඩක් කියන්න. දෙසැම්බර් මම පොඩ්ඩක් බලලා කියන්න ගෲප් එකට මැසේජ් දාන්න. මට ඒක පොඩ්ඩක් හොයන්න බැරි වුණා. කොහොම හරි ජනවාරි මාසෙ තමයි උසස් පෙළ තියෙන්නේ. ඉතුරු සබ්ජෙක්ට් ටික දැන් අපිට තව සතියක ඉතුරු උසස් පෙළ තිබ්බනේ නේද? කොහොම හරි උසස් පෙළ ඉවර වෙන දෙසැම්බර් මාසේ 4-5 වගේ තමයි ඉවර වෙන්න තිබ්බේ. හරිද? එතකොට දැන් සතියක විතර උසස් පෙළ තියන්න තියෙනවා තව. A level විභාග තියන්න. ඒතර ජනවාරි මාසෙ තමයි ඒක යන්නේ shift වෙන්නේ. ඒතර ඒ සතියේත් අපිට free වෙනවානේ. අවුලක් වෙන්නේ නැහැ. එතකොට ඒ සතියේත් අපිට extra පන්ති ටිකක් දාගන්න පුළුවන්. හරිද? එතකොට මේකේ කතන්දරේ අහගන්නකො. දැන් ත්‍රිකෝණමිතිය ටිකයි ශ්‍රිත ටිකයිනේ අපි ගියේ. හරිද? එතකොට ත්‍රිකෝණමිතියෙත් අපි ත්‍රිකෝණමිතිය කොටස් 6ක් තියෙනවා. ඔයා දන්නවනේ කොටස් 6ක් තියෙනවා කියලා. එකක් සර්ව සාම්‍ය, අනිත් එක සමීකරණ, එකක් තමයි සර්ව සාම්‍ය. අනිත් එක තමයි ළමයි සමීකරණ. හරිද? අනිත් එක අපි කතා කරනවා මේ සමීකරණ නැත්නම් අපි කියනවා මේකට සාධාරණ විසඳුම් කියලා. දෙසැම්බර් 16 ඉස්කෝලේ පටන් ගන්නවානේ. හරි. සමීකරණ ඒතර සර්ව සාම්‍ය සමීකරණ නැත්නම් සාධාරණ ඊට පස්සේ අපි කතා කරනවා ඊළඟට ඔය වගේ තව තියෙනවා හයක්. හොඳේ. මම ඒ හය දාන්න නැහැ. මොකද උගන්ට ෆස්ට් ටර්ම් එකට අදාළව තියෙන්නේ. ෆස්ට් ටර්ම් එකට අදාළව තියෙන්නේ මෙන්න මේ දෙක විතරයි. මෙන්න මේ දෙක විතරයි. මොන දෙකද? මෙන්න මේක. සර්ව සාම්‍ය කියන එකයි මෙන්න මේකයි තමයි ළමයි තියෙන්නේ. ත්‍රිකෝණමිතියෙන් අපිට කවර් කරන්න ඕනේ ওই ටික. ෆස්ට් ටර්ම් එකට අදාළව. හරිද? ශ්‍රිත සම්පූර්ණයෙන් කවර් වෙන්න ඕනේ. ශ්‍රිත දවස් 4ක් අපි කරා. හරිද? ශ්‍රිත දවස් 4ක් අපි කරා. තව ශ්‍රිත දවස් 4කින් සම්පූර්ණයෙන් ශ්‍රිත පාඩම ඉවර කරන්න පුළුවන්. හරිද? ඒතොර ශ්‍රිත day 5, day 6, day 7, day 8. හරිද? දවස් 4කින් තව ශ්‍රිත සම්පූර්ණයෙන් අපි කවර් කරලා දෙනවා. සර්ව සාම්‍ය කොටසේ අපි එදා අපි කරා 3a සූත්‍ර වෙනකම් කරලා තියෙන්නේ. හොඳේ. 2a 3a කරා. අපිට ඊට පස්සේ තියෙන්නේ C ධන D කියන සූත්‍ර සෙට් එක. ඊළඟ අලුත් සූත්‍ර ටික සූත්‍ර 4ක් තියෙනවා. ඒකේ විලෝමය කියලා තව එකක් තියෙනවා. අන්න එතනින් දාන්න තියෙන්නේ. සර්ව සාම්‍ය තව දවස් 2කින් ඉවර කරන්න පුළුවන්. C ධන D සහ අර ඉතුරු ටික තව පොඩි එකක් තියෙනවා වෙනම පැත්තක්. ඒක කතා කරලා සර්ව සාම්‍ය සෙට් ඉවර කරනවා. හරිද? ඊට පස්සේ සර්ව සාම්‍යයට අදාළව හයි ඔක්ටේන් සෙෂන් එකක් ගන්නවා මම වෙනම සර්ව සාම්‍යයට ආශ්‍රිත මිශ්‍ර ගැටලු වටයක්. හරිද? ඒක මම ඒකත් පන්තියේ දවසේම තමයි කරන්න හිතන් ඉන්නේ. වෙනම දවසක් දාන්නේ නැහැ. මොකද ළමයින්ට පොඩ්ඩක් අර එක්ස්ට්‍රා දවස් දාන්න ගියාම ටිකක් අර වැඩ ගොඩ ගහනවා එකක් තියෙනවා. හරිද? නිසා ඒකත් අපි සාමාන්‍ය බ්‍රහස්පතින් දවස් තමයි හයි ඔක්ටේන් එකක් කරන්නේ. හරිද? වෙනම දවසක් දාන්නේ නැහැ. මම කරදරයක් වෙනවා. එතකොට සමහර ළමයි ජොයින් වෙනවා, සමහර ළමයි එන්නේ නැහැ. ඒතර කරදරයනේ. ක්ලෑෂ් වෙනවා, අනම්මනම් තියෙනවා. හයි ඔක්ටේන් එකත් ඔය බ්‍රහස්පතින් දවසේම කරනවා. හරිද? හයි ඔක්ටේන් වලට වෙනම දවස් දාන්නේ නැහැ. හයි ඔක්ටේන් එකත් එදාම කරනවා. හරිද?
ඒතර සරසාම්‍ය දවස් දෙකක් අපි කරලා හයි ඔක්ටේන් දවසක් කරනවා full අරගෙන ත්‍රිකෝණමිතිය සරසාම්‍ය හයි ඔක්ටේන් එකක් කරනවා. හරි එදාට ශ්‍රිත කියන එක සම්පූර්ණයෙන් කරන්නේ නැහැ. ඒ බ්‍රහස්පතින් දවස් තනිකර හයි ඔක්ටේන් මිශ්‍ර ගණන් වටයක් කරනවා. හරිද? එතකොට මේ සමීකරණ නැත්තම් සාධාරණ විසඳුම් කියලා තියෙනවානේ. මෙන්න මේක තමයි පොඩ්ඩක් අපිට මිස් වෙන්නේ. හරිද? මේක පොඩ්ඩක් මිස් වෙනවා. ඒක පොඩ්ඩක් බලලා කියන්න අපිට ඉස්කෝලේ වල ටර්ම් ටෙස්ට් මම හිතන 16න් පස්සේ පටන් ගන්නවද දන්නේ නැහැ. ඒ කියන්නේ මම හිතන්නේ පටන් ගන්නවට සමහරකට O level A level විභාග ඉවර වෙලාම විභාග තියන්න පුළුවන්. ඒක පොඩ්ඩක් අපි දැනුවත් කරන්න. A level විභාග වලින් පස්සේද නැත්නම් 16 පටන් ගත්ත ගමන් දඩස් ගාලා ඒ පේපරේ පේපර්ස් දෙනවාද කියන්නේ. දඩස් ගාලා කියන්නේ A level පේපර් එක තියන්න කලින් 16 පටන් අරන් 20 වගේ ටර්ම් ටෙස්ට් තියෙනවා නම් ඒකත් අපිට පොඩ්ඩක් කියන්න. එතන අපි මොකක් හරි ඒක සම්බන්ධව බලලා මේ සාධාරණ රිසුම් ටික මොකක් හරි කරලා කවර් කරලා දෙන්නම් ඔයාලට හොඳේ. හරි. දැන් එහෙම නැත්තම් ඒ කියන්නේ ඔයාලට දැන් සමීකරණ නැත්තම් සාධාරණ විසඳුම් කියන ටික ඒ කියන්නේ sorry මේ විභාගේ දෙසැම්බර් මාසේ තියෙන්නේ නැත්තම් හරිද? ඔයාගේ ටර්ම් ටෙස්ට් එක දෙසැම්බර් මාසේ නැත්තම් ජනවාරි මාසේ නම් තියෙන්නේ. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක අපිට හදිසියක් නැහැ. මේක මීට කවර් කරන්න පුළුවන්. හරිද? මම කියන්නේ දෙසැම්බර් 16 පටන් ගත්තට පස්සේ ටර්ම් ටෙස්ට් තියෙන ළමයෙක් නම් ඒගොල්ලෝ අනිවාර්යෙන් කියන්න අපිට මේක අපි වෙනම දවසක හරි කවර් කරලා දෙන්න. වෙන පන්තියක් කට් කරලා හරි වෙන පන්තියක් නවත්තලා හරි ඔයගොල්ලන්ට මේක අපි කවර් කරලා දෙන්න. හරිද? එතකොට ඒක පොඩ්ඩක් අපිට දැනුවත් කරන්න මේ සම්බන්ධව. මොකද ටර්ම් ටෙස්ට් මොනවා වේද කියලා තාම අපි දන්නේ නැහැ. ඒකින්ද කොහොම හරි මේ ටික කවර් වෙනවා. හොඳේ සර්වසාම්‍ය සහ සර්වසාම්‍ය හයි ඔක්ටේන් එකත් ඉවර කරලා ඒකට දාලා පාස් පේපර්ස් උත් කවර් කරලා තමයි අපි සර්වසාම්‍ය සම්පූර්ණ ඉවර කරන්නේ. පැහැදිලිද කියන්නේ? හරි. ඒතකොට සර්වසාම්‍යටි සම්පූර්ණ ඒ කියන්නේ අපි පාඩමක් ඉවරයි කියන්නේ අපි ඒකේ තියරිත් කවර් කරලා මිශ්‍ර ගණන් ඒ කියන්නේ හයි ඔක්ටේන් වටයත් කතා කරලා පාස් පේපර්ස් උත් කතා කරලා තමයි මේ පාඩම සම්පූර්ණ ඉවර වෙන්නේ. නැත්තම් මේ පාඩම ඉවරයි නෙමෙයි. හොඳේ තියරි ඉවර කරා කියලා පාඩම ඉවර කරන්න බෑ. අපි ප්‍රශ්න කරන්න බෑ. මේ හයි ඔක්ටේන් එකයි පාස් පේපර්ස් උත් දෙකම කවර් කරලා තමයි මේ පාඩම සම්පූර්ණ ඉවරයි කියලා කියන්නේ. හරිද? ඒතර එහෙම කරනවා සර්වසාම්‍ය සෙට් එකට හොඳේ. හරිද? එහෙම කරනවා. ශ්‍රිත වලට ළමයි එහෙම හයි ඔක්ටේන් කියලා ගන්න නැහැ. ශ්‍රිත කියන එකට අර ඒක ෆයිනල් A level පේපරේ ප්‍රශ්නයක් අහන්නේ නැහැ ශ්‍රිතවලදී. අර වාටර ටර්ම් ටෙස්ට් වලදී අහන එකක් තමයි ශ්‍රිත කියන්නේ. ඒතර ඒකට අදාළව හයි ඔක්ටේන් එකක් කියන්නේ නැහැ හොඳේ. ඒවට හයි ඔක්ටේන් පාස් පේපර්ස් යන්නේ නැහැ. ඒකට අදාළව තියරි ටික සහ ඒ අදාළව හොඳ ගණන් ටිකක් අපි පන්තිවල කතා කරනවා. ඒතකොට ඒක කවර් වෙනවා. පැහැදිලිද කියන්නේ? හරි. එතකොට මේ ඔය තමයි වැඩේ. ඔය තමයි බ්‍රහස්පතින්දා පන්තියේ ෂෙඩියුල් එක. එතකොට අපි මේ දෙසැම්බර් මාසේ ඉවර වෙද්දී ශ්‍රිත සම්පූර්ණ ඉවර කරනවා. ත්‍රිකෝණමිතිය සර්වසාම්‍ය සෙට් එක සම්පූර්ණ ඉවර කරනවා. හරිද? හරි. එතකොට ඒක තමයි බ්‍රහස්පතින්දාට අදාළව කතන්දරේ. ඊට පස්සේ සමුදා අපි කරානේ දෛශික පාඩම. දෛශික වල අපි දවස් දෙකක් අපි කවර් කරා. මතකද ඔයාලට? දෛශික අපි දවස් දෙකක් දැනට කවර් වෙලා තියෙනවා. හරිද? දැන් අපි පොඩි දැන් අපේ වෙලාදීන අපි දැන් රිවිෂන් පටන් ගන්නවානේ. අපේ රිවිෂන් පන්ති යන්නේ සමුදාට තමයි ඔන්ලයින් එක දාන්න තියෙන්නේ. අපේ ටයිම් ටේබල් වෙනස් කරන්න බෑ. සමුදාට තමයි අපි ඉස්සෙල්ලාම කරේ. හරිද? දැන් අපි අඟහරුවාද බාද බ්‍රහස්පති සිකුරාදා දවස් 4ෙම ළම උදේ වරු ඉඳන් හවස වරු ඉඳන් අපි පන්ති. පේපර් ක්ලාස් ඒවත් එක්ක හිර වෙලා තියෙන්නේ. රෑ වරු තමයි අපිට තියෙන්නේ. එතකොට මේ පන්තිය මම shift කරනවා අඟහරුවාදට රෑට. අඟහරුවාදා රෑට මේ පන්තිය ගන්න වෙනවා අපිට. සමුදා පන්තිය අඟහරුවාදා රෑට ගන්න වෙනවා. අවුලක් තියෙනවා නම් කියන්න මොකක් හරි අපිට ඒ කියන්නේ අවුලක් තිබ්බත් ඒ කියන්නේ මේ වෙලාවට සමුදල කරන්න වෙන්නේ නැහැ කොහොමත්. සමුදල රෑට ඔන්ලයින් එක යනවා රිවිෂන් එක. ඒතර අඟහරුවාදා රෑ අපි ඒක ගන්නවා 7:00 11:00. හරි. මෙන්න මේ වෙලාවට අපි දෛශික කරනවා. තේරුණාද? දෛශික day 3 ඉඳන් මේ සමුදා අපි කරනවා. මේ සමුදා ඔය එන සමුදා දිනවනේ. හරිද? මේ එන සමුදා දිනවනේ. අන්න ඒ සඳුදා දැන් අපි මං හිතන්නේ 9 වෙනිදාද කොහෙද මේ එන දෙසැම්බර් 9 අඟහරුවාදාට තමයි මේ පන්තිය ගන්නෙ. තේරුණාද? මොකද්ද වෙන්නේ එතකොට? අපේ සමුදා දින පන්තිය මාරු වෙනවා අඟහරුවාදාට. ඒක හැමදාම යන්නේ නැහැ. ඒක දෛශික ඉවර වෙනකම් විතරයි කරන්නේ. ඊට පස්සේ දෛශික ඉවර වුණාට පස්සේ ඒ පන්තියක් නැහැ. එහෙම පන්තියක් නැහැ. පැහැදිලිද කියන්නේ? ඒක කොහොමද දෙසැම්බර් මාසේ දෛශික ටික මං ඉවර කරනවා. හරිද? දෙසැම්බර් මාසය තුල දෛශික ටික ඉවර කරනවාමයි. එතකොට ඒක දවස් තව 4කින් විතර දෛශික ඉවර කරන්න පුළුවන් තියරි ටික. හොඳේ. තියරි ටික තමයි ඉවර වෙන්නේ. අර ඒකෙත් හයි ඔක්ටේන් එක කතා කරන්නේ මේ. ඒකෙත් පාස් පේපර්ස් ටික කතා කරන්නේ. මොකද දෛශික කියන එක A level පේපර් එනවා. ෆයිනල් A level පේපර් එන ප්‍රශ්නයක්. හරි. එතකොට ඒකට අදාළව පාස් පේපර්ස් අවුරුදු 25ක් අපි කරන්න ඕනේ. හරිද? දැන් 2025 පේපරේ ඇතුළුව
2000 ඉඳන් 2025 නම් papers ටික කරන්නත් ඕනේ සහ අපේ high octane ටික කරන්නත් ඕනේ. එතකොට theory ටික ඉවර කරගන්න පුළුවන් දෙසැම්බර් මාසේ අන්තිම වෙද්දි අර high octane සහ pass papers ටික ජනවාරි මාසේ තමයි කවර් කරන්නේ. ඒතකොට ජනවාරි මාසේ වෙනකම් මේ පන්ති යනවා. පැහැදිලි තියෙන්නේ ජනවාරි මාසේ නම් මේ පන්ති යනවා රැ. 7:00 11:00 දෛශික ටික. හරිද? එතකොට දෛශික day 3 ඉඳන් තමයි මේක යන්නේ. day 3 ඉඳන් තව දවස් 4ක් වගේ වෙදි දෛශික සම්පූර්ණ ඉවර කරගන්න පුළුවන් theory ටික. day 3 4 5 6 7 වගේ වෙනකන් යයි උපරිම. ඊට පස්සේ අපි ඒකේ high octane session ටිකයි අර pass paper sessions ටිකයි තමයි හදන්නේ. පැහැදිලි තියෙන්නේ. ඔය ටික තමයි එතකොට අපි පන්තියේ කරපු ටිකට අදාළව වැඩේ. හොඳේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට අපි කතා කරන්නේ ළමයි මේ එක මොකද්ද? term test supportive කියලා වැඩක් කතා කරා. ඊට පස්සේ pre papers කියලා කතා කරා. දැන් මේ කියන්නේ ඒක. දැන් ඔයගොල්ලෝ ලියා ගන්න මොන හරි කොලයක ලියා ගන්න මෙහිමයි පන්තිය හොඳේ time table ඒවා ටික කියලා දිනන හොඳේ. ඒවා ටික මොන හරි අමතක කරලා නම් ඔයාලක ලියා ගන්න මේවා ටික තමයි කවර් වෙන්නේ කියලා. හරි. එතකොට අපි තව කතා කරා ප්‍රෝග්‍රෑම් එකක් අර ප්‍රී පේපර් කියලා. ඒ කියන්නේ පේපර් ක්ලාස් වලට කලින් ඔයගොල්ලන්ට පොඩි ප්‍රී පේපර්ස් පහක් යනවා කියලා කිව්වනේ. ඒකේ පළවෙනි පේපර් එකයි ෆුල් කතා කරා. දෙකේ අපිට යම් තාක් දුරට කතා කරා. තව ප්‍රශ්න තුනක් අපිට ඒ වෙලාවේ කරගන්න බැරි වුණානේ. ඔයාලට මතක ඇති. අන්න ඒ ප්‍රශ්න තුන. ඒක දැන් අපි හෙට රැට රෙකෝඩින් කරනවා. ඒක රෙකෝඩ් කරලා මේකට ඇටච් කරලා ෆුල් වීඩියෝ එක දානවා හෙට. හරිද? ඒක බලන්න ෆුල් වීඩියෝ එක අර ඉතුරු ප්‍රශ්න දෙකට මේ දෙක හව තුන තිබ්බා. අන්න ඒ තුනත් එක්කම ෆුල් වීඩියෝ එක බලන්න අන්තිමට. දැන් බලන්න යන්න එපා ෆුල් වීඩියෝ බලන්න. එතකොට ඒක හරි. ප්‍රී පේපර් 3 එක මම ඔයාලට ගෲප් එකට දැම්මා. හැබැයි ඒක ඩිස්කස් කරන්න බැරුණා. ඊට පස්සේ 4 5 තව දෙකක් තියෙනවානේ. ඒ දෙක දැම්මෙම නැහැ. දැන් ඒ දෙක අද රැයට දානවා. 4 5 දෙක අද රැයට දානවා. 3 එක මම දැම්ම හැබැයි ඩිස්කස් කරේ නැහැ. මේක ඩිස්කස්ුත් කරා. හරිද? මේක ඩිස්කස්ුත් කරා. මම මෙතන දාන්න ඩිස්කස්ුත් කරා. මේක ඩිස්කස් කරා හැබැයි ඉතුරු වුණා. මේක තාම නෑ. ඒතකොට නෑ වගේ තමයි. අර තුනත් එකට දාලා අපි ෆුල් වීඩියෝ එක බස්සන්නම් YouTube එකට ඔයගොල්ලෝ බලන්න ඒක හොඳයි. හරි. මේ 3 එක මේක 3 එක තියෙනවානේ. මොකද්ද ප්‍රී පේපර් 3 එක? අන්න ඒ 3 එක මේ සෙනසුරාදා රැයට. හෙට නෙමෙයි. සෙනසුරාදා රැයට සෙනසුරාදා රැය 7ට 7 ඉඳන් අපි 8:00 වගේ වෙනකම් එක පැය එකමාරක් විතර යයි වැඩේට 7-8:00 අපි කතා කරනවා ප්‍රී පේපර් 3 එක ඩිස්කෂන් එක කරලා තියන්න ඕගොල්ලෝ 3 එක නම් ලේසි අමාරු නෑ 7-8:00 කොට 8 වගේ වෙද්දි නවත්ත ගන්න පුළුවන් මේ බලමු මේක ලේසියින්ද එච්චර වෙලා ගන්න 3 එක අපි කතා කරනවා 4-5 එක අපි 4-5 එකත් අපි කතා කරනවා ඒකෙන් පස්සේ එක දිගට කතා කරගෙන යනවා හරිද දැන් මේක 7-8:00 ඊට පස්සේ 8:00 ඊට පස්සේ ඊළඟට මේක ගන්නවා ඒක වෙන වෙනම තමයි ලින්ක් දාන්නේ හොඳේ 8:00 9:00 10 වගේ එනකම් මේක කතා කරනවා 4 එක 9:00 10 ඒක දැන් අද දාන්නම් එතකොට ඔයාලට හෙට වරු ඇතිනේ හෙට දවස අනිත් දවස් ඇතුළත කරලා දාන්න ඕනේ 8:00 10 ඊට පස්සේ 5 එකත් ඒ ගැම්මටම 10 ඉඳන් කරනවා 10 ඉඳන් 11:00 නම් අපි කරමු 10 ඉඳන් 11:00 දක්වා කරමු හරිද එතකොට මොකද ඇරියස් ටික එතකොට ඉවරයිනේ එතකොට ප්‍රී පේපර්ස් 3 4 5 සෙට් එක අපි සෙනසුරාදා රෑ සම්පූර්ණයෙන් කතා කරලා දානවා හරිද ඊට පස්සේ අර උගලන් ටර්ම් ටෙස්ට් සපෝටිව් කියලා වැඩක් කරනවානේ අන්න ඒක මම YouTube එකේ කොහොමත් කරනවා හරිද YouTube එකේ මම උගලන්ට දාන්නම් channel අපි වෙලාවක් මෙහෙමයි කියලා කියන්නේ නැහැ. එහෙම අපිට ෆ්‍රී ටයිම් එකක් හම්බුනම අපි කරනවා. නැතුව අර මෙහෙම හරියට මේ වෙලාවට මේ පේපර් ඩිස්කස් එහෙම කියන්න අමාරුයි. අපි ඒක channel අපි YouTube එකේ කොහොමත් කරනවා. අපි අයින් කරන්නේ නැහැ. ඒවා ඕනම ළමයෙක්ට join වෙන්න තමයි අපි කියන්නේ ඕනම ළමයෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන් විදිහට අපි YouTube එකේ තියෙනවා. ඒවා අයින් කරන්නේ. අන්න ඒකත් අපි අතරින් පතර කරලා දානවා. අපි උගලයන් groups වලට දාන්නම්. ඒක term test අපේ royal papers අන්න එහෙම අපි දාන්නම් මෙහෙම කරනවා කියලා. පුළුවන් නම් join වෙන්න අපි අර අනිවාර්යෙන් අත්‍යවශ්‍යතාවයක් නැහැ හොඳේ. අර ඒක කරන්නේ අර මං අර පන්ති වල සහ ඉතුරු ළමයින්ට ප්‍රයෝජනයක් වෙන දේ මේ වැඩේ කරන්නේ. term test supportive වැඩේ. හරිද? ඒතර ඒක papers ටික නම් ඕගොල්ලන්ට අපි දැම්මනේ මේ groups වලට. හරිද? term test supportive වැඩේ ඒක අපි දැම්මනේ මේ ඕගොල්ලන්ට paid groups වලට දැම්මා හොඳේ. channel වලට දාලා තියෙන්නේ මම හිතන්නේ මේ channel වලට දැම්මේ term test supportive වලට එතකොට ඕක මේ අපි දාලා තියෙන්නේ මේකට
හරිද මේගොල්ලෝ ගෲප් වලට දාලා දෙන පේපරේ අපි එතකොට පටන් ගන්න අර දැන් හෙට පටන් ගන්නවා කියලා එහෙම කියන්නේ නැහැ හරිද පටන් ගන්නවා අපි channel එකට දානවා පස්සේ අපි playlist එකක් වගේ හදලා ඔක්කොම ටික එකට දාන්නම් ඕගොල්ලන්ට නැත්නම් ඕගොල්ලන්ට හොයාගන්න බෑනේ group එකේ කොහෙද තියෙන්නේ කියලා මම ඒ වෙලාවටත් දානවා link එක group එකට පුළුවන් කට්ටිය join වෙන්න කියලා බැරි නම් ඔයගොල්ලන්ට වෙනම පන්තියක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ ඒවා අයින් කරන්න අපි සරලවම ඒවා උගන්වනවා papers වලදී ඒතර ඒ ටික මේ එහෙම අපි playlist එකක් වගේ හදලා papers මම කියවන 6ක් විතර කරනවල term test supportive අන්න ඒ වැඩෙත් අපි හිමීට වෙලාව මම ඒක ගොඩක් වෙලාවට සෙනසුරාදා දවල් වරුවේ කියන්නේ 12න් පස්සේ හිතන් ඉන්නවා සහ ඉරිදා දවසක් තියෙනවනේ මට ඉරිදා උදේ වරුවේ අන් උදේ වරුවෙත් මම කරන්න හිතන් ඉන්නවා ඒක එක දිගට දෙක තුනක් කරලා දානවා ඔයගොල්ලෝ බලන්න හිමීට හරිද එතකොට ඕක තමයි කතන්දරේ ඒක YouTube එකේ කොහොමද තියෙනවා අයින් කරන්නේ මේවත් අයින් කරන්නේ නැහැ හොඳේ ප්‍රී පේපර්ස් උත් අයින් කරන්නේ නැහැ ඒක අර පන්තිර සම්බන්ධවනේ යන්නේ ඒවත් අයින් කරන්නේ මේවා කොහොමද පබ්ලික් එකේ දිනවා මේවා සමහරක් කරලා පබ්ලික් එකේ දාන්නේ නැහැ මේවා අපි අන්ලිස්ටඩ් දාන්නේ හැමෝටම බලන්න බෑ ලින්ක් එකකින් විතරයි බලන්න පුළුවන් මේවා එහෙම නෑ මේවා පබ්ලික් දානවා මේවා ප්‍රශ්නයක් නෑ හරිද එතකොට ඒවට අදාළව පේපර්ස් අපි මං හිතන්නේ 6ක් අපි කරානේ රොයල් පේපර් එක කොහොමම පේපර්ස් ගොඩක් දැම්මා රොයල් මේ තව මොකද්ද දැම්මා අපි සෙට් එක රත්නාවලි බාලිකා අන්න එහෙම දැම්මන සෙට් එක ආන් ඒ සෙට් එකේ මම හිතන්නේ පේපර්ස් 6ක් විතර තිබ්බා ඒ 6ම අපි මේ සතිය කවර් කරනවා මොකද ඊට පස්සේ අපිට දවස් නෑ කරන්න නිසා මේ සතිය අපි කවර් කරනවා හරි ඒතකොට ඒකත් උඹලා හිමිට බලන්න ඔය වැඩ ටික තමයි ඒතර වෙන්නේ හරිද මම හිතන වැඩේ කියුබ් එක තේරෙන්නේ නැතිලා තියරි ළමයින්ට අපේ දැනට පන්තියේ ඉන්න තියරි ළමයින්ට පොඩ මැසේජ් එකක් දාන්න වැඩි තේරුණාද කියලා දැනට පන්තියේ ඉන්න තියරි ළමයින්ට මේක තේරුණාද කියලා පොඩ්ඩක් දාන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට ලිව් වෙන්න පුළුවන් මේ ලයිව් එකෙන් අවුලක් නැහැ මේක දැනට මේ කරපු ටික තේරුණාද කියලා දාන්න මේ වැඩේ අවුලක් නැද්ද ඔය ටිකනේ අපි කර කර හිටියේ තා මොන හරි අපි කර කර හිටියේ අතපසු උන්නේ නැහැ අපිටනේ මේ ටිකනේ අපි කර කර හිටියේ ඊට පස්සේ දැන් පේපර් ක්ලාස් එකක් පටන් ගන්න ඔෆිෂියල් 2027ට 2020 පේපර් ක්ලාස් එකක් පටන් ගන්න ඒක පෙබරවාරි වල වගේ වෙයි හොඳේ ජනවාරි බැරි වෙයි පෙබරවාරි මාසෙ වල වෙනම පේපර් ක්ලාස් කියලා එකක් පටන් ගන්නවා සතියට එක පේපර් එකක් ඩිස්කස් කරනවා අපි ලියවනවා අපි අර සයිට් එකකුත් හදන වැඩක් කරනවා ඒක විතර ඕගොල්ලන්ට ඒකේ හරහා රෙජිස්ටර් වෙලා ලියන්න පුළුවන් විභාගේ මේ අන්න එහෙම තමයි වැඩේ වෙන්නේ හරිද මේ ටික තේරුණාද මේ ටික අවුලක් නැද්ද මේ අර ටර්ම් ටෙස්ට් සපෝටිව් වැඩේ මම ඕගොල්ලන්ට මේ මෙහෙම කරන එක හොඳයි නේද නැත්තම් ඕගොල්ලන්ට වෙනම ඩේස් තරම් කරගන්න ළමයි අපිට වෙලාව මේ ප්‍රශ්නයක් තියෙනවා ඒකයි මම අර මෙහෙම කරේ ඒතර ඕගොල්ලන්ට ඕනලා කියලා බලන්න පුළුවන් වැඩි නැත්නම් ඉතින් අපිට වෙනම පන්තියක් වගේ කරන්න ගියොත් එහෙම එන පොඩි ප්‍රශ්නයක් තියෙනවා වෙලාව පැත්තේ හරි මේ වෙලාව අර හිර වෙනවනේ වෙලාවදී ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ හරිද පොඩ්ඩක් අපිට කියන්න අපේ ළමයි හරිද කියලා ඔයගොල්ලෝ යාළුවෝ දැනුවත් කරන්න දැන් මේකේ දැන් අර කොවිඩ් වලින් අර අපිත් එක්ක අලුතින් සම්බන්ධ වෙන ළමයි ටිකක් ඉන්නවනේ මේ අර ආපදාවට ලක් වෙච්ච ළමයි සෙට් එකයි සහ ආපදාවට ලක් වෙලා නැතත් අලුතින් පන්තිවල සම්බන්ධ වෙන ළමයි ඉන්නවනේ ආන් ඒගොල්ලන්ට තමයි දැන් මේ කතා කරන්නේ ඊළඟටම හරිද හරි නියමයි තේරුණානේ හරි එතකොට මොනවා හරි ඕගොල්ලන්ගේ වැඩ අතපස් වෙලා තියෙනවා දැන් ඉන්න ළමයි ඕගොල්ලන්ගේ මට කියන්න පොඩ්ඩක් ඕගොල්ලන්ගේ අර වැඩ කරන පොඩ්ඩක් රේට් එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවද කට්ටිය එහෙනම් ඕගොල්ලෝ තා ඔයා ඉන්න ලයිව් එකේ ඒ කියන්නේ ඔයාට මොනවා හරි මිස් වෙලා තියෙනවා දැනට අපි කරපු වැඩ හැම එකක්ම කරානේ උෂානි හිටියා ත්‍යාග තමයි හිටියේ නැත්තේ හරිද දැන් අපේ මිස් වෙලා තිබ්බන වැඩ ටික දැන් සමහර ළමයි ලයිව් එකට ආවේ නැහැ සමහර ළමයි ලයිව් එකේ හිටියා ඒගොල්ලෝ දැන් වැඩ ටික ඔක්කොම හරිද බින්න භාග කර පළවෙනි හයි ඔක්ටේන් එක හරිද ඒ ටික දැනට අපි කරපු සියලුම වැඩ ටික ගාන්න පිළිවෙලට අකුරක් නෑ අර කම්ප්ලීට් කට්ටිය නැති කට්ටිය කියන්න පොඩ්ඩක් කම්ප්ලීට් නැති අපේ පන්ති වල ඉන්න කට්ටිය දැනට අපි කරපු වල අකුරක් නෑ අර අපිත් එක්ක වැඩ ටික කරපු ඒ කට්ටිය නෙමෙයි දැන් අර මේක අර හිර වෙච්ච කට්ටියක් ඉන්න වැඩ ගොඩ ගැහිච්ච කට්ටියක් ඉන්නවා නම් අපිට ඒකත් කියන්න මැසේජ් එකක් දාලා මේ පොඩ්ඩක් වැඩ හිර වෙලා වගේ නම් වාට ඉන්නේ ඒක පොඩ්ඩක් අපිට කියන්න හරි එහෙම කට්ටියටත් අපි ප්ලෑන් එකක් දෙනවා ඒකයි එහෙම කට්ටියටත් අපි ප්ලෑන් එකක් දෙනවා අර මිස් වෙච්ච ටික කවර් කරගන්න පොඩි වැඩක් එහෙම ඉන්නවනම් ඔයා එහෙම ඉන්න ලයිව් එකේ නැත්තම් අනිත් ළමයට යන්න 27 තියරි ළමයි යන්න අවුලක් නෑ ලීව් වෙලා යන්න ප්‍රශ්නයක් නෑ හරි ඔව් ස්පොට් ක්විස් ටික දෙනවා ස්පොට් ක්විස් ටික දෙනවා ඒවා ටික දෙනවා ඒ ටිකේ රෙකෝඩින්ග්ස් ටික
අපි අර කරලා තියෙනවා ගානට ස්පෝර්ට් ක්විස් ටික මොන හරි ඔයගොල්ලන්ට ඉල්ල ගන්න තියෙන අංකෙත් එක්ක මට කියන්න. අපි වෙනම එහෙම වුණොත් ගෲප් එකට දාන්න ස්පෝර්ට් ක්විස් ටික ආයිමත් හොඳේ. ආයිමත් ස්පෝර්ට් ක්විස් ටික දාන්න වෙනම ගෲප් එකට. ස්පෝර්ට් ක්විස් වල අපි දැන් ස්පෝර්ට් ක්විස් කියලා වෙනම ළමයි රෙකෝඩ් කරේ නෑ හොඳේ. ඔයගොල්ලන්ට පන්තිය පටන් ගන්න කලින් හැමදාම ඩිස්කෂන් එක තියෙනවා ස්පෝර්ට් ක්විස් වලට. හරිද? ඒතර මේ ස්පෝර්ට් ක්විස් වලත් අර මේ මං හිතන්නේ අපිට එක ගානකද කොහෙද අවුලක් තිබ්බද මන්දා නෑ නේද? ඒ ටික හරිනේ. එක ස්පෝර්ට් ක්විස් වල අවුලක් තිබ්බේ නෑ. ඔව්. ඒ ටික අපි ස්පෝර්ට් ක්විස් ටික සාමාන්‍ය පන්තියේ එදිනදා එක එක දෙනවා කරන්න. ඔයා ඒ ටික කරන්න තියෙන කලින්. හරි? අර දැනට දීපු ස්පෝර්ට් ක්විස් ඔක්කොම ටික ආයි මං ගෲප් එකට දානවා. ඕගොල්ලෝ බලන්න. හැබැයි මෙහෙම අපිට වෙනම ළමයි අර මේ ස්පෝර්ට් ක්විස් එකේ ඩිස්කෂන් එක මේකේ තමයි තියෙන්නේ. අර එහෙම අපිට කියන්න අමාරුයි. මොකද එදාට පන්තියේ කර ස්පෝර්ට් ක්විස් අපි එහෙමොත් වෙනනම් බලන්න ඕනේ වීඩියෝ එක. වීඩියෝ එක බලලා ඔයාලට දාන්න ඕනේ. හරිද? එහෙමත් ඕන අපි දාන්නම්. අපි ඒකත් කරන්නම්කෝ. අපි ඒකත් කරන්න ස්පෝර්ට් ක්විස් වලට ඔයගොල්ලන්ට මොන හරි දැන් හිතන්නකෝ ස්පෝර්ට් ක්විස් පස්වෙනි එකේ ඩිස්කෂන් එක කොහෙද දන්නේ නැහැ තියෙන්නේ. දැන් පන්ති දවසේනේ කරේ. අන්න එහෙමනම් අපි පොඩ්ඩක් ඒක හොයලා දැන් ඔයා පොඩ්ඩක් බලන්න. දැන් ඔයාට දැන් අපේ තියෙනවා ලින්ක්ස් ටික. අපේ දාපු ටික ලින්ක් ටික අන්නේ ලින්ක් වලින් ගිහිල්ලා බලන්න. එක එක බලන්න. ඒතකොට ඒකට අදාළව ස්පෝර්ට් ක්විස් වල ලින්ක් එක තියෙනවානේ. ඒකෙන් බලලා ඒකවා ස්පෝර්ට් ක්විස් එකයි ඔයා ලියන එකයි ඔක්කොම එකට ස්ටේපල් කරලා ෆයිල් එකකට දාගන්න. හරි? වෙන වෙනම දාගන්න යන්න එපා. ස්පෝර්ට් ක්විස් එකයි නැත්නම් ස්පෝර්ට් ක්විස් එක print කරගන්න ඕනවා. ඒතකොට එහා පැත්තේ ඉඩ තියෙනවානේ ගොඩක්. පිටුවේ. එතන ලිව්වත් කමන්නේ නැහැ. ඔයාට වෙනම කොලයක් ඕනේ නැත්නම් එතන ලියන්න ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් අපි ස්පෝර්ට් ක්විස් එක දෙන්නේ ළමයි ප්‍රශ්න 3ක් වයින් දෙන්නේ අර ලොකු කොලයක් දුන්නාට print කරගත්තන් පස්සේ ඔයාට මේකිනුත් භාගයක් විතර ඉතුරු වෙනවා මේ. මේකිනුත් භාගයක් විතර ඉතුරු වෙනවා. තව එහා පැත්තෙත් භාගයක් තනිකර පිටුවක් තියෙනවා. ආන් ඒකේ ලියාගත්තත් කමන්නේ නැහැ. හරි? ඒ ඔක්කොම ටික එකට දාගන්න මේ ෆයිල් එක. එක ෆයිල් එක print කරගන්න. හරි? අපි අර එක එක තමයි දාන්නේ දවසට. අපි බලමු මේක ඉස්සරහට මාසෙකට අදාළව එකට පැක් එක දෙන්නත් අපි හිතන් ඉන්නවා. එතකොට ඔයාලට ලේසියිනේ. නැත්නම් අපි එක දවස් එකක් කරනවා ඒක දානවා. ආ ඊළඟ දවස් තමයි ඊළඟ දාන්න. අර එහෙම දාන්න ළමයි ඔයාට වැඩ ගොඩ ගහින්නේ නැති වෙන. අර ඒ වෙලාවටනේ අපි දාන්නේ. මට හිතෙනවා අර ඒ වෙලාවට දාන එක තමයි හොඳ කියලා. මොකද ඔයාට ඔක මම මාසෙ මුලම දැම්මොත් එහෙම ඔයා ඔක print out කරගත්තත් ඔයා දන්නේ නැහැ කොහෙද තියෙන්නේ. සමහරක් වෙලේ ඇඳ යට වෙන්න පුළුවන්. තමන්ගේ මේ කාමරේ කොහෙද දන්නේ නැහැ. සමහරකට කුස්සිය වෙන්නත් පුළුවන්. හරිද? ඒකින්ද අපි අර ඒ වෙලාවට දෙන්නේ. එතකොට ඔයාට ඒ වෙලාවේ ආයෙක බලනවනේ. ඒකින්ද තමයි ඒ වෙලාවට දෙන්නේ. ඔයා මේ වෙලාවේ අර ඒ ටික ඔක්කොම එකට අරගෙන print කරගන්න. නැත්නම් මොකක් හරි ඒක ඒ සම්බන්ධව අපි බලන්න. නැත්නම් අපි අර මාසෙම ටික ඔක්කොම දවස් දැන් මාසෙට දවස් 4ක් කරනවනේ පන්තියේ. ඒ දවස් 4ට අදාළ ස්පෝර්ට් ක්විස් 4 එකට දාන්නම්. එහෙමත් බලමු අපි. හරි? ඒකයි බලමු ඒක කරන්න. එතකොට ඔයාට ලේසිනේ එකපාරට ඔක්කොම ටික ටියුට් පැක් එකත් එක්කම ෆොටෝ විපාර ගහ ගන්න පුළුවන්. හරි? ඉස්සරහට අපි කුරියර් කරන හැටි බලමු. අපි තාම ළමයි ලොකුවට කවුන්ට් එකක් නැහැ නේ. අපිට ඒකට යම් වියදමක් යනවා. ඒකට කරන් පස්සේ ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ගෙදරට අර ස්පෝර්ට් ක්විස් 4ත් ගෙදරටම එන විදිහට අපි කරනවා. ඒ කියන්නේ ටියුට් පැක් එකට ටියුට් මේ මාසේ අදාළ ටියුට් සෙට් එකයි ස්පෝර්ට් ක්විස් 4යි එවනවා වෙනම අපි print කරලාම වැඩේ ගෙදරට. හරිද? අපි ඒක තාම කරේ නැහැ. අපි තාම අපිට ඒකට යම් මුදලක් ආයි කියන්නේ කුරියර් කරන එකට ඒකට අපිට වැඩේ වෙන්නේ බෑ. හරි? එතකොට ඔක තමයි කතන්දරේ. ස්පෝර්ට් ක්විස් වැඩේ මම අර විදිහට ස්පෝර්ට් ක්විස් ටික දාලා උගලන්ට උදව්වක් වෙන්න මම ස්පෝර්ට් ක්විස් වල දැනට කරපු සියලුම ස්පෝර්ට් ක්විස් වල රෙකෝඩින් සෙට් එකක් දාන්නම්. හොඳයි. හරි. ඒතර ඒ ටික බලන්න ඒක හරි. එතකොට පන්ති ආයිමත් නම දානවා ලිස්ට් එක. හොඳයි රෙකෝඩින් ලිස්ට් එක දැනට සියලුම පන්ති වල සංඛ්‍යා ඉඳන් කරපු ටික ඔක්කොම රෙකෝඩින් ටික ලිස්ට් කරලා ගන්නට දානවා ගෲප් එකට වාගේ. එතකොට ඒකෙන් ඔයාලට මිස් වෙච්ච පාඩම් ටික බලන්න පුළුවන්. ළමයෙක් ඉන්නවනේ යාළුවෙක් අසරණ වෙච්ච එයාට හරි ෆෝවර්ඩ් කරන්න ප්‍රශ්නයක් නැහැ. කිසි අවුලක් නැහැ. නොමිලේ අපි දෙන ඕන කෙට්ට මේ අර අපි අර කම්බයින් මැස් සත්කාරය මේකටත් අපි දාන්න හිතන් ඉන්නවා. හරි. හරි. එහෙනම් හරිනේ වැඩේ. ඔය ටික තමයි කතන්දරේ. එහෙනම් කට්ටිය 27 තියරි දැනට අපේ පන්තිල හිටපු කට්ටියට යන්න පුළුවන්. අලුතින් ඉන්න කට්ටිය පොඩ්ඩක් අපේ අර channel වලින් අපිට සෙට් වෙච්ච කට්ටියනේ දැන් හරි ගමන්නේ පස්සේ හරි ගමන්නේ අපි මේක කරනවා. අනික් කට්ටිය යන්න අවුලක් නැහැ. හරි. හරි එහෙනම් මම හිතන වැඩේ තේරෙන්නේ නැතිලා හරි. දැන් අපි කතා කරන්නේ මේ වෙලාවේ අලුතින් පන්ති වලට සම්බන්ධ වෙන සෙට් එකට. ඒ කියන්නේ 27 හොඳේ. 27 තියරි අලුතින් සම්බන්ධ වෙන ළමයි. මේ අපි හිටපු කට්ටියනේ. දැන් අලුතින් සම්බන්ධ වෙන ළමයින්ට අපි ගාව මොකක්ද තියෙන ප්ලෑන් එක?
ඒක තමයි දැන් මේ කතා කරන්නේ. ඔයා මතක ඇති අපිත් එක්ක මේ අලුතින් කට්ටිය අපිට නොවැම්බර් මාසේ සම්බන්ධ වෙලා හිටියා. ඒතර ඒගොල්ලන්ට මං කිව්වා දැනට ඕගොල්ලෝ මෙන්න මේ රෙකෝඩින් ටික බලලා තියාගන්න කියලා කිව්වා. දැන් සමහර ළමයි ඒක බලුවා, සමහර ළමයි බැලුවේ නැහැ, සමහර ළමයි වැඩ කොට ගහගත්තා. මම මේ කියන්නේ ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒ ටික කවර් කරලා තියාගන්න ඕනේ. අර අපිත් ඒ නොවැම්බර් මාසේ අලුතින් සෙට් වුණානේ දෙන්නෙත් තුන්දේ. ඒගොල්ලෝ ටික අනිවාර්යෙන් ඒ ටික කවර් කරලා තියාගන්න අත්‍යවශ්‍යයි ඒක. හොඳේ. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ තනියම ඒ වැඩේ කරන්න ඕන. හරිද? එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒක 26 කීරි ළමයි ඒක අනිවාර්යෙන් කවර් කරලා තියාගන්න ඕනේ. දැන් ඔයා කරේ නැත්තම් මේ අද හරි හෙට හරි මේ දවස් ටිකේ ඒ ටික අනිවාර්යෙන් කවර් කරලා තියාගන්න. හරිද? එතකොට දැන් අලුතින් සම්බන්ධ වෙන ළමයි ඉන්නන අපේ. ඒගොල්ලන්ටත් අපි ඔය දැනට යන පාඩම් ටිකක් තියෙනවානේ. අපි දැනට යන්නේ 24 ළමයි ත්‍රිකෝණමිතියයි ශ්‍රිතයි තමයි යන්නේ. ත්‍රිකෝණමිතිය ශ්‍රිත සහ දෛශික ඔය පාඩම් තුන තමයි යන්නේ ඕගොල්ලෝ. හරිද? ත්‍රිකෝණමිතිය ශ්‍රිත දෛශික. හරිද? ඔය තුනනේ අපි යන්නේ. ඕන් ඔය තුනේ ඔයා ත්‍රිකෝණමිතිය ටික අපි දවස් 10ක් විතර කරා. හරිද? ත්‍රිකෝණමිතිය දවස් 10ක් විතර අපි කරා. ඒතර මේකේ දැන් ත්‍රිකෝණමිතිය ඕගොල්ලෝ දැන් හදිස්සි බලන්න පුළුවන් නම් බලන්න නැත්තම් කමන්නේ. ත්‍රිකෝණමිතිය දැන් මේලා දවස් 10ක් විතර කරන්න ළමයි 10ක 11ක් කරලා ඒතර ඒ ටික ඔක්කොම එකපාරට ඩොග් ගාලා කව කරන්න බෑ. ඒතර ඕගොල්ලෝ පොඩ්ඩක් ඒක හෝල් කරලා තියාගන්න. අපි ත්‍රිකෝණමිතිය උගන්වනවා සර්ව සාම්‍ය සෙට් එක දවස් දෙකක් තුනකින් පස්සේ සම්පූර්ණ වෙලයි. ඕගොල්ලෝ ඒකට සම්බන්ධ වෙන්න එපා. හරිද? අලුතින් එන කට්ටිය ත්‍රිකෝණමිතිය සර්ව සාම්‍ය සෙට් එකට එන්න එපා. ඕගොල්ලෝ ශ්‍රිත කියන කොටස පටන් ගන්නවා. කියන්නේ ශ්‍රිතවල අපි දවස් 3ක් වගේ තමයි කරේ. day 1, day 2, day 3 මම හිතනවා day 4ත් කරාද මන්ද. කොහමද දවස් 3ක් හරි 4ක් හරි තමයි කරේ. ඒක අපි කරේ පැය එකමාර වගේ කෑලි කරේ. පොඩි පොඩි කෑලි. පැය එකමාර ඔය කෑලි ටිකක් කරේ. ඒ වගේ ඒවා 4ක් විතර කරා. පැය එකමාර කෑලි 4ක් හෝ 3ක් කරා. ඉතින් ඒ ටික ඔක්කොම එකතු කරාත් පැය 6යිනේ. ඒ ටික ඔක්කොම එකතු කරාත් පැය 6යිනේ. ඒ පැය 6 ඕගොල්ලෝ බලන්න ඕනේ. අපි ඒ ටික දෙන්නම්. හරිද? අපි ඒ ටික දෙන්නම්. ඒ ටික ඕගොල්ලෝ බලලා තියාගන්න ඕනේ. හරිද? ඒක අත්‍යවශ්‍ය දෙයක්. මේ ඊළඟ බ්‍රහස්පතින්දාට කලින් ඔබ අනිවාර්යෙන් අලුතින් එන කට්ටිය මේ සෙට් එක නම් ලොවෙත් බලලා තියාගන්න ඕනේ. නැත්තම් මෙල වසරක් තේරෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඊළඟට දෛශික වල අපි දවස් දෙකක් කරා. day 1, day 2. හරිද? දෛශික වල අපි දවස් දෙකක් කරා day 1 සහ day 2. ඔය දෙකත් ඔයා බලලා තියාගන්න ඕනේ. day 1, day 2. හරිද? ඔය දෙකත් අපි දානවා. මේක අපි දාන්නේ නැහැ ළමයි බොරු වැඩක්. උඹලා බලන්නේ නැහැ මේක බොරුවට නිකන් අර මේ අපි කිව්වට බලන්න කියලා උඹලා බලන්නේ නැහැ. මේක දවස් 10ක් විතර දිනවා ඔක බලන්නේ නැහැ. හරිද? ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ දෙක බලලා තියාගන්න. ඔය දෙක බලලා මෙන්න මේක උගන්නද්දි එන්න. මේ දෙක උගන්නද්දි එන්න. මේ දෙක උගන්නද්දි ආයි මුලින්ම ශ්‍රිත තමයි උගන්නන්නේ. දැන් ඊළඟ ප්‍රාස්පින්ද උදේ පාන්දරින් ඒ කියන්නේ 7:00ට පටන් ගන්න. 7:00ට ශ්‍රිත කරන එක තමයි මුලින් කරන්නේ. ශ්‍රිත කරාට පස්සේ ඔයගොල්ලෝ අයින් වෙන්න. හිටියත් කමන්න. හැබැයි ඔයා ඉන්නවනම් මේ ටික බලන්න ඕනේ ඉතින්. දවස් 10ක් විතර කරා. දවස් 10ක 12ක් විතර කරා. ඒ ටික බලන්න ඕනේ. ඒ ටික බලන්න නැතුව ඉතින් තේරෙන්නේ නැහැ. හරිද? ඔයාට ඒ බලන්න පුළුවන් නම් අපි දාන්නම්. මං කියන්නේ ඒක දැන් මේ ලාවේ සාර්ථක නැහැ. ඒ වැඩේ හරියන්නේ නැහැ. ඒක සාර්ථක නැහැ. මේ හදිස්සි ඔක බලන්න බෑනේ. දවස් 10ක් විතර බලන්න බෑනේ. ඔය හදිස්සි. ඔක කරන්න අමාරු වැඩක්. හරි. ඔයා අනිවාර්යෙන් මේකයි මෙන්න මේ දෙකයි බලලා තියාගන්න අත්‍යවශ්‍යයි. අනිවාර්යෙන් ඒක කරන්න. හරි. මම මේ කියන්නේ අලුතින් සම්බන්ධිච්ච කට්ටිය අර නොවැම්බර් මාසෙත් අපිත් ඒක සෙට් වුණානේ සෙට් එක. ඒ සෙට් එකට අපි ත්‍රිකෝණමිතිය ටික දුන්න බලන්න කියලා. ඒතොර ඒගොල්ලෝ බැලුවේ නැත්නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඒක දැන් උමනාවක් තියෙනවා Tamanට මේ කරන්න ඕනේ කියලා. නිසා අනිවාර්යෙන් ඒක බලලා තියාගන්න ඕනේ. නැත්නම් ඉතින් එතනින් එහාට අපි කරන්න බෑ. ඉතින් අපිට අර මේ ඇනෑන කියන්න බෑනේ අවිස්සම හරිද? මේතර මේ ටික බලලා තියාගන්න ඕනේ ඒගොල්ලෝ. බලලා තියාගන්න නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට වෙන ඔප්ෂන් එකක් නැහැ ඒගොල්ලන්ට ඉතින් කරන්න. හරිද? මේ ටිකට දාලා අපි දෙන්න අලුතින් සෙට් වෙනවනේ දැන් අපිට ගම් අතුරයි ඒ සෙට් එකත් එක්ක ආපදාවට ලක්කේ සෙට් එකත් එක්ක අලුතින් සෙට් වෙන කට්ටියක් ඉන්නවා. ඒ සෙට් එකට මේ ටික අපි දෙනවා. මේ ටික අපි දෙනවා සම්පූර්ණයෙන් ආයි A to Z ඔය දී දෙනවා. මේ හතරයි මේ දෙකයි අපි දාන්නම්. ඒක අපි දානවා අර ඊට කලින් අපි Google ෆෝම් එක දානවා. Google ෆෝම් එක දාලා ඊට පස්සේ ඒක ෆිල් කරන්න. ෆිල් කරලා ඊට පස්සේ අපි අර සෙට් එක තෝරගත්තට පස්සේ තමයි මේක දෙන්නේ කට්ටියට. හරි.
අලුතින් සම්බන්ධ වෙන ළමයින්ටත් මේක දෙනවා. ඒ කියන්නේ Google Form එක ඕගොල්ලන්ට දානවා. දැම්මට පස්සේ මේ රෙකෝඩින් සෙට් එක දෙනවා අපි බලන්න කියලා ඕගොල්ලන්ට. හරි කිසි ගැටලුවක් නැහැ. ඒතර ඒක බලලා ඒගොල්ලෝ එන්න පන්තියට. ඒතර ඒව තමයි වැඩේ වෙන්නේ. හරි. මේ ටික දෙන්නේ නැහැ. මේ ටික දුන්නාට වැඩක් නැහැ. තේරුම් ගන්න නැහැ. මේ ටික බලන්නේ නැහැ. හරි. ඒ ටික අපි වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කියන්න ඒක කවර් කරන්න අපි වෙනම වැඩක් කරන්න. හරි. හරි. එතකොට ඔය ටික බලන්න ඕනේ අලුතින් එන ළමයෙක් නම් ඔයා 24 අලුතින් එන ළමයෙක් නම් ඔය ටික බලලා තියාගන්න. හරිද? ඊට පස්සේ මේ දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් ඇතිනේ දැන් කලින් ඒවා ටික කොහොමද කවර් කරන්න කියලා අපි. කලින් ඒවා කියන්නේ මොනවද? දැන් අපි මෙතෙක් වෙනකම් 24ට කරපු පාඩම් සෙට් එකක් තියෙනවා මෙන්න මෙහෙම සෙට් එකක්. එක සංඛ්‍යා. හරිද? දෙක අසමානතා වල ළමයි සරල අසමානතා කියන සෙට් එක. අසමානතා ජාය තුනක් තියෙනවා. මූලික අසමානතා, මාපාංක, සරල අසමානතා. ඒකේ අසමානතා වල සරල අසමානතා සෙට් එක අපි කරලා ඉවරයි. ඊට පස්සේ අපි සංඛ්‍යා අසමානතා ඊට පස්සේ අපි කරා දර්ශක හා ලඝු ගණක. දර්ශක හා ලඝු ගණක. ඊට පස්සේ අපි කරා ශ්‍රිත අපි කරන් යනවා ත්‍රිකෝණ විදිහත් අපි කරන් යනවා. ඊට පස්සේ අපි කරා ළමයි මූලික අසමානතා. අසමානතාවල මූලික අසමානතා කියලා සෙට් එකක් තියෙනවා. ඒක එක දවසක පාඩමක්. ඒක පැය 4:00මාරක් 5ක් ඇතුළත අපි ඉවර කරලා දැම්මා. හරි. ඒක අපි ඉවර කරලා දැම්මා. ඊට පස්සේ මූලික අසමානතා, දර්ශක ලවණ අසමානතා, සංඛ්‍යා ඊට පස්සේ අපි තව එකක් කරා මේ මොකක්ද දන්නවද? මේ අනිත් එක පොඩි නම් බලලා කියන්න. ඒක මට මතක නැහැ මොකක්ද කියලා. හරිද? පාඩම් සෙට් එක ඉතුරු ටික තමයි ළමයි ඉතුරු ටික මූලික මූලික ගණිතය කියලා එකක් කරා. ඒ කියන්නේ ඒක කරන්නේ මූලික ගණිතය කියලා එකක් කරා අපි. හරි. ඒ කියන්නේ ඒක තමයි මුලින්ම කරේ. ඒකට මම කවර් කරන්නේ නැහැ මේකේ. ඒක වැඩක් නැහැ. ඒක අර සිලබස් එකේ ගන්න නෙමෙයි. ඒක අර උගල ෆවුන්ඩේෂන් කෝස් එකක් වයක් ඒක. ඒක එච්චර ගැල්ලුවක් නැහැ. මූලික ගණිතය වැඩක් නැහැ. ඒක සාමාන්‍ය රෝලෙල් වල සුළු කිරීම වේගවත් කරන්න අන්න ඒ වගේ පොඩි වැඩක්. එතකොට මේ පාඩම් වශයෙන් ගත්තොත් අපි කවර් කරා දර්ශක ලඝු ගණක සරල සමානතා බහුපදශිත වැදගත්ම කොටස. බහුපදශිත මේක අපි සම්පූර්ණ ඉවර කරා. මේකෙන් ළමයි හයි ඔක්ටේන් සෙෂන් එක අපි කරේ නැහැ. අපි පාස් පේපර්ස් ටික කවර් කරා පන්ති ඇතුලේ. පන්ති ඇතුලේ පාස් පේපර්ස් ටික කවර් කරා සම්පූර්ණයෙන්ම. හයි ඔක්ටේන් එක කරේ නැහැ. ඒකටත් මම වෙනම දවසක් අරන් කියන්නම් 27ට මට කියන්න බැරුණ කලින් පන්තියේ කට්ටියටත්. අපේ නෝමල් පන්ති ළමයින්ටත් අපි ඒක වෙනම කවර් කරන්නම්. ඒක බහුපදශිත ටික අරගෙන බලමු මේක ඉදිරියට අපි දැනුවත් කරන්න. හරි. ඒතර බහුපදශිත ඊට පස්සේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය කතා කරා. ඛණ්ඩාංක ජ්‍යාමිතියෙත් මූලික ඛණ්ඩාංක ජ්‍යාමිතිය. හරිද? ඒ කියන්නේ අර වෘත්තයේ සරල රේඛාව නෙමෙයි. ඒ දෙකටම අදාළ පොදු තියරි ටික. ඒ දෙකටම අදාළ පොදු තියරි ටික අපි කතා කරා. මූලික ඛණ්ඩාංක ජ්‍යාමිතිය. ඊට පස්සේ ත්‍රිකෝණමිතිය ඊට පස්සේ අපි කතා කරේ භින්න භාග කතා කරා. ඕම් ඔය පාඩම් ටිකනේ අපි කවර් කරලා තියෙනවා ළමයි. හරිද? මේ පාඩම් ටික ඉවර කරලා තියෙනවා අපි සම්පූර්ණයෙන්ම තියරි පන්තියේ. හරිද? එතකොට මේකෙදි මේ අපි ඔයගොල්ලන්ට අර මෙමරි ප්ලස් කියලා වැඩක් කරනවා. මෙමරි ප්ලස් කියලා කියන්නේ අර තියරි එක A to Z කරන්න නෙමෙයි ඉක්මනට මතක් කරන වැඩක්. ඒකට අදාළව අපි මෙන්න මේ ටික තමයි ඒකට අපි කරන්නේ. මෙන්න මේ පාඩම් ටික මෙමරි ප්ලස් කියලා මෙන්න අසමානතා ටික මෙමරි ප්ලස් කරලා දානවා. ඒ කියන්නේ එක දවසකින් අසමානතා ටික කවර් කරලා දෙනවා ඔයාලට. පැය 4කින් විතර අසමානතා සෙට් එක සම්පූර්ණයෙන් අපේ කෙලවෙච්ච කට්ටියට අපේ ඔය ව්‍යසනයෙන් අලුතින් සම්බන්ධ වෙන සෙට් එක සහ 24ට අපිත් එක්ක අලුතින් සම්බන්ධ වෙන ළමයින් ඔක්කොටම මේ අසමානතා ටික
එක දවසින් කවර් කරලා දෙනවා. දැන් අසමානතා තියරි පන්ති අපි ළමයි දවස් 3ක් 4ක් ගත්තා. 3ක් විතර ගත්ත එක මම එක දවසේ මේක කවර් කරලා දෙනවා. දර්ශකත් එහෙමයි. එක දවසකින් කවර් කරලා දෙනවා. හරිද? දර්ශක නම් ඇත්තටම ගන්නෙ නැහැ. දර්ශක ගන්න මේ අසමානතා කියන එකයි මෙන්න මේ භින්න භාග සෙට් එකයි. භින්න භාග සෙට් එකයි. හරිද? අසමානතා භින්න භාගයි මූලික ඛණ්ඩාංග ජ්‍යාමිතියයි. හරිද? ඔය ටික ඉක්මනට කවර් කරලා දෙනවා. හරිද? ඉක්මනට කවර් කරලා දෙනවා. බහුභාජිත වලට අදාළව රෙකෝඩින් සෙට් එක තමයි දෙන්නේ. ඒකම කවර් කරන්නේ නැහැ. ඒක ලොකු පාඩමක් ළමයි. ඒක අර ඉක්මනට කරා කියලා තේරුමක් නැහැ. මෙන්න මේකට අදාළව වාට රෙකෝඩින් දෙනවා අලුතින් ළමයින්ට. ඔයා අතර මේක රෙකෝඩින් එකෙන් තමයි බලන්න ඕනේ. හරිද? දැන් මේ පැහැදිලි කරලා කියන්නේ ඔක්කොම ටික නැත්තම් තේරෙන්නේ නැහැ. හරි. මේක ටික රෙකෝඩින් එකෙන් කවර් කරගන්න ඔයා. අපි රෙකෝඩින් ටික A to Z දෙන්න මේ ටික රෙකෝඩින් එකෙන් කවර් කරගන්න. මේ ටික මම අර මෙමරි ප්ලස් එකෙන් කරලා දානවා. මූලික ඛණ්ඩාංග ජ්‍යාමිති භින්න භාග ඒ සෙට් එක මෙමරි ප්ලස් එකේ කරනවා. දැන් අපි රිවිෂන් එකට අදාළව මෙමරි ප්ලස් එකක් කරනවා. අන්නේ රිවිෂන් ළමයිනි ඔක්කොමඩම තමයි මේ මෙමරි ප්ලස් එක කරන්නේ. තියරි උනුයි 26 සෙට් එක ඔක්කොටම මෙමරි ප්ලස් එක කරනවා. ඒතර අමුතුවෙන් රිවිෂන් එක කට්ටියට මේක මතක් කරන්න දෙයක් නැහැ. ඉක්මනට මේක කවර් කරලා දෙනවා එතනින්. ඊට පස්සේ මේ මූලික අසමානතා කියන සෙට් එකත් එච්චර වැදගත් නැහැ. ඒකත් එක දවසක එකක් ඒකත් රෙකෝඩින් එකේ බලන්න ඕනේ. ඒකත් ඔයා රෙකෝඩින් එකෙන් කරගන්න ඕනේ. එක දවසක එකක් ඒක. ඊට පස්සේ මෙන්න මේ දර්ශක ලව්ගණක කියන සෙට් එක. මේකත් ඔයා රෙකෝඩින් එකෙන් කවර් කරගන්න ඕනේ. අලුතින් එන කට්ටියට. හරිද? ශ්‍රිත වලට අපි ප්ලෑන් එක දුන්නානේ. ශ්‍රිත වලට ඔයාට තියෙන්නේ මෙන්න මේ 4 සහ මෙන්න මේ දෛශික වලට අදාළ මෙන්න මේ දෙක. ඒ දෙක ඔයා බලලා තියාගන්න ඕනේ. ත්‍රිකෝණමිතියටත් ඔයාට රෙකෝඩින් සෙට් එක බලන්න වෙනවා. හරි. ඒක ඉමීට බලන්න ඒක ප්‍රශ්නයක් නෑ. ඔකට බලන්න. ඒතර ඉතුරු ඒවාට තමයි අපි ඔය වැඩේ කරන්නේ. හරිද? හැම එකටම කරන්නේ නෑ. මූලික ගණිතයට අදාළව කරන්නේත් නෑ. එතකොට මේ මූලික ඛණ්ඩාංග ජ්‍යාමිතිය භින්න භාග අසමානතා. හරිද? ඔය සෙට් එකට අපි කරනවා මෙමරි ප්ලස් කියලා වැඩක්. ඒක මෙමරි ප්ලස් එකේදී කරනවා. හරිද? මේ සංඛ්‍යා කියන එකත් ඔයාලට රෙකෝඩින් එක බලන්න වෙනවා. ඒකත් එක දවසකින් වගේ තමයි තියෙන්නේ. ඒකත් එක දවසක දවස් දෙකක විතර පාඩමක්. ඒ කියන්නේ පැය 5ක විතර වැඩක්. ඒකත් ඉවර කරලා ඒක රෙකෝඩින් එක බලන්න. මේක අවශ්‍ය නැහැ ළම බලන්න. 27 කට්ටිය මේක බලන්න ඕනේ නැහැ. මේක අර ෆවුන්ඩේෂන් එකක්. ඒක සිලබස් එකේ කොටසක් නෙමෙයි හොඳේ. ඒතර රෙකෝඩින් බලන්න ඕනේ සංඛ්‍යා, දර්ශක ලව්ගණක, මූලික අසමානතා, බහුපදශිත. මං කියන්නේ මූලික අසමානතා ළමයි එච්චර වැදගත් කමක් නැහැ. මේකත් අවශ්‍ය නැහැ මං නම් කියන්නේ. මේ වෙලාවේ බලන්න ඕනේ නැහැ. ඒකත් මොකද ඒකත් ඇත්තටම මේ මූලික ගණිතයටම අදාළ සෙට් එකක් තමයි. හරිද? ඒක එහෙම අර මේකට අදාළව නෙමෙයි යන්නේ. හොඳේ. ඒක ඕනේ නැහැ. එතකොට මේ දෙක අවශ්‍ය නැහැ. මේ මූලික ගණිතය, මූලික අසමානතා ඒක ඔයා බලන්න ඕනේ නැහැ. ඔයා රෙකෝඩින් විතර බලන්න මෙන්න මේ බහුපදශිතයි ත්‍රිකෝණමිතියයි සෙට් එක තමයි ෆුල් පාඩම් වශයෙන් තියෙනවාට සහ දර්ශක ලව්ගණක කියන ටික. හරිද? ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ මෙන්න මේ ටික කවර් කරන් ඉන්න. අලුතින් සම්බන්ධ වෙන ළමයි ඉස්සෙල්ලම මේ ටික කවර් කරන් ඉන්න ඕනේ. හරිද? ඔය ටික කවර් කරන්. ඊට පස්සේ අපි දෙන්නේ මෙන්න මේ සෙට් එකේ එක. ඊට පස්සේ රෙකෝඩින් ඉස්සෙල්ලා මේ ටික කවර් කරන් ඉන්නකො. ඊට පස්සේ අපි මේ ත්‍රිකෝණමිතිය සෙට් එක දෙනවා. ඊට පස්සේ ත්‍රිකෝණමිතිය සෙට් එක දෙන්නම්. හරිද? ඒකෙන් පස්සේ අපි දෙන්නම් ඔයාලට ඊළඟට බහුපදශිත කියන සෙට් එක. හරිද? ඊට පස්සේ ඊළඟට දෙනවා දර්ශක ලව්ගණක කියන ටික. හරිද? මේ ටික අවුලක් වෙන්නේ නැහැ. මේ ටිකම අර වෙනම යනවා මෙමරි ප්ලස් කියලා වැඩක්. ආන් එතනදී මම මේක කවර් කරලා දෙන්නම්. හරිද? එතනදී මම මේක කවර් කරලා දෙනවා. අසමානතා මෙමරි ප්ලස් නෙමෙයි. අපි ඒකට වෙනම නමක් දාන්නේ මෙමරි ප්ලස් නෙමෙයි. අපි වෙනම එකක් ඒකට කියලා මේ ටික අපි කවර් කරලා දෙන්නම්. හරිද? අසමානතා ටිකයි භින්න භාග ටිකයි මූලික ඛණ්ඩාංග ජ්‍යාමිතියයි. හරි. ඔය තුන අපි එතනින් කවර් කරලා දෙනවා. අනිත් ටික ඔයා ඉතුරු ටික කවර් කරගන්න ඕනේ. පැහැදිලිද කියන එක? හරි. එතකොට ඔයා අලුතින් සම්බන්ධන 27 ළමයි මේ දෙක දැනට ඔයා බලලා තියාගන්න. ඊට පස්සේ ඊළඟට අපි ත්‍රිකෝණමිති රෙකෝඩින් සෙට් එක දෙනවා. මේක ඉවරුනාට පස්සේ තමයි මේක දෙන්නේ. ඊට පස්සේ මේක බලන්න. ඊට පස්සේ අපි ඊළඟට දෙනවාට බහුපදශිත කියන සෙට් එක. ඒක බලන්න තියෙන්නේ. හරිද? අවසාන වශයෙන් තමයි දර්ශක ලව්ගණක. ඒ කියන්නේ ඊට පස්සේ වාට වෙලාව තියෙනවා නම් විතරක් ඉතින් දර්ශක වෙලාව තියෙනවා නම් විතරක් මේ මූලික ගණිතයේ මූලික අසමානතාවල අපි දෙන්න. ඒක
වෙලාව දැන් ඉස්සෙල්ලා මේක ඉවර කරගන්න එපා. පාට මේ මම මේ යන රටාව කියන්නේ මේකේ. හරිද? අපි වැඩේ අර එකපාරට ඔක්කොම බදාගෙන කරන්න බෑ. ඒක කරන්න බෑ. එහෙම අමාරුයිනේ. ඒතර ඔයාට මේ දෙක කරලා ඉවරුණාට පස්සේ ත්‍රිකෝණමිතිය ඊට පස්සේ බහුපදශීත ඊට පස්සේ දර්ශක ලව්ගණක ඊට පස්සේ අපි දෙන්න සංඛ්‍යා ටික ඊට පස්සේ අපි ඔයා ඒ ටිකත් ඔක්කොම කවර් කරලා ඉවරයි නම් මූලික ගණිතය මූලික අසමානතා සෙට් එකක් දෙන්න. හරි. ඔන්න පිළිවෙල ඔය ටිකට තමයි වැඩේ වෙන්නේ. ඒතර ඔය තමයි 27 අලුතින් සම්බන්ධ වෙන ළමයෙකුට ප්ලෑන් එක. හරිද? මේ තුන අපි කවර් කරනවා කොහොමද? මේ තුන කවර් කරනවා. මේ තරු දාලා තියෙන මේ රතු පාටින් හරි දාලා තියෙන ටික අපි කවර් කරනවා. ඒ කවර් කරනවා අපි වෙනම බේසික් කන්සෙප්ට්ස් කියලා අපි වෙනම එකක් කරගන්නවා රිවිෂන් ළමයින්ට. හරිද? බේසික් කන්සෙප්ට්ස් කියලා වෙනම එකක් කරගන්නවා රිවිෂන් ළමයින්ට. ආන් එතනදී ඔයාලට මේකට ජොයින් වෙලා කවර් කරගන්න පුළුවන්. හරි. බේසික් කන්සෙප්ට්ස් කියලා රිවිෂන් ළමයින්ට මේක කරනවා ඉක්මනට පැය දවසින් විතර ඔය පාඩම ඉවර කරනවා. ඒ කියන්නේ මේ පාඩම අසමානතා ඔය මූලික ඛණ්ඩ ඒ අසමානතාවට එක දවසක් කරා අසමානතාවට ටික සම්පූර්ණ කවර් කරනවා. මූලික ඛණ්ඩ ජාමද එක දවසින් කවර් කරනවා. දැනට කරපු ටික. බින්න භාග එක දවසින් කවර් කරනවා. ආන් ඒ වැඩේ දවස් 3කින් කවර් කරනවා. ඒක බේසික් කන්සෙප්ට්ස් කියලා වැඩකින් වෙන්නේ. එතකොට ඒකෙන් අපි ඒ ටික සම්පූර්ණ කවර් කරලා දෙන්නම් ඔයාලට. හරි. ඔය දින අපිත් එක්ක එනම් 27 ළමයින්ට වැඩේ 27 ළමයින්ට අපේ ප්ලෑන් එක තමයි ඔය. එතකොට මොකද්ද ප්ලෑන් එක? 27 හිටපු ළමයින්ට ප්ලෑන් එක දුන්නා. දැන් මේ 24 අලුතින් සම්බන්ධ වෙන ළමයින්ට තමයි ප්ලෑන් එක දුන්නේ. හරි. ඒතර වැඩ ගොඩ ගැහිලා නම් ඔයාට වැඩේ කරගන්න බැරි නම් ඔයාට මේ ප්ලෑන් එකක් තමයි දුන්නේ අපි. හරිද? අපේ යන පාඩම් ටික මේවට අදාළව ඉස්සෙල්ලාම කවර් කරගන්න ඕන ටික මේවා. ඒතර ඒවා ටික ඉස්සෙල්ලා කවර් කරගෙන වැඩිට ගන්නට සෙට් වෙන්න. හරිද? හරි. එහෙනම් ඔන්න ඒක හරි. දැන් ඊළඟට සෙට් වෙන්න ඕනේ 2026 අලුතින් 2026 තියරි වලට තමයි දැන් ඊළඟ අපි කතා කරන්නේ. මේ ටික හරි හොඳේ. ඔන්න එහෙනම් 24ට අදාළ ඔක්කොම සෙට් එක හරි වැඩේ. දැන් ඔයගොල්ලොත් එහෙනම් ඕකෙන් ලීව් වෙලා යන්න 27 ඉන්න එපා. දැන් ඊළඟට 26 තමයි දැන් අපිත් එක්ක ඉන්න ඕනේ. හරි. හරි 26 ගත්තොත් එහෙම තියරි ළමයි. අපිත් එක්ක හිටපු ළමයි 26 තියරි ළමයින්ට තමයි දැන් මේ කතා කරන්නේ. 26 අපිත් එක්ක හිටපු තියරි ළමයින්ට තමයි දැන් මේ කතා කරන්නේ. රිවිෂන් ළමයිනුත් නෙමෙයි. අලුතින් සම්බන්ධ වෙන ළමයි නෙමෙයි. හොඳේ 26 තියරි හිටපු ළමයි. දැන් මේ කතා කරන්නේ 26 තියරි හිටපු. හරිද? හරි. ඕගොල්ලන්ගේ සාමාන්‍ය පන්තිය අපි කරේ ළමයි ඔන්ලයින් එක කරේ අඟහරුවාදනේ. අඟහරුවාදනේ කරේ. ඕන් ඔය ඔන්ලයින් එක යනවා බදාදට. හරිද? මේක බදාදට ගන්න වෙනවා 7:00 11:00 තමයි යන්නේ. හරිද? බදාද 7:00 11:00 තමයි යන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ටත් අපි කරා තව දවසක් ඉරිදා රෑ. ඉරිදා රෑ කරා අපි තව දවසක් 7:00 11:00. අපි 7 තමයි කරේ. දැන් අපි 7:00ට තමයි ගන්න පන්ති. 4 කරන්න බෑ. රිවිෂන් පන්ති වල අපි පොඩි අර කේස් එකක් තියෙනවා. ඒක 7:00ට තමයි ගන්න වෙන්නේ අපිට පන්ති. හරි. 7:00 කරා. මේක අපි කරේ ඇත්තටම නැත්නම් අපි ඔන්ලයින් ළමයි කවුරුත් හිටියේ නැහැනේ. අලුතින් සම්බන්ධ වෙලා. නිසා අපි ෆිසිකල් ළමයින් විතරයි හිටියේ. ෆිසිකල් ළමයින්ට අදාළව අපි ෆිසිකල් ළමයින්ටත් බදා අර අඟහරුවාත් තමයි රෑ කරේ. තව එක්ස්ට්‍රා දවසක් විදියට. ඒතර දැන් මේ වෙලාවේදී අර අඟහරුවාද රෑ එක දැන් අපි කොහොමද 26 තියරි ළමයි නැහැනේ ඔන්ලයින් එකේ. ඉන්නේ ෆිසිකල් ළමයි විතරයි. එතකොට මම මේ බදා දවසක් මේ ෆිසිකල් ළමයින්ට තමයි ගන්නෙ. ෆිසිකල් අපේ ළමයින්ට කවර් කරන්න තියරි ටික. හරි. මේ ඉරිදාත් ෆිසිකල් ළමයින්ට තමයි කවර් කරන්නේ. හොඳේ. මේ යන පාඩම් ටික කියන්න තාම මම පාඩම් ටික දැම්මේ නෑ. ඊට පස්සේ 3 ෆිසිකල් ළමයින්ට සාමාන්‍ය පන්තිය තියෙනවානේ. සෙනසුරාදාට අපේ පානදුර සහ මොරටු ආයතන වල. එතකොට ඒ පානදුර යන පන්ති ෆිසිකල් හොඳේ. මේ ඔන්ලයින් නෙමෙයි මේකත් මේ රෑ යන්නේ ෆිසිකල් ළමයින්ම තමයි එකටත් එන්න ඕනේ. හොඳේ. තව එක්ස්ට්‍රා දවස් දෙකක් තමයි මේ දාලා තියෙන්නේ. ෆිසිකල් ළමයින්ට තව එක්ස්ට්‍රා දවස් දෙකක් තමයි මේ තියෙන්නේ. පැහැදිලිද කියන්නේ? හරි. ෆිසිකල් ළමයින්ට තව එක්ස්ට්‍රා දවස් දෙකක් තමයි මේ දාලා තියෙන්නේ. එතකොට මෙන්න මේක කතන්දරේ. දැන් මේ තනිකර මේ සිරාවටම මේ සෙනසුරාදාට ඉරිදාට එන ෆිසිකල් ළමයි. හරිද? මේ එන්නේ ඒගොල්ලන්ට සෙනසුරාදා සහ ඉරිදා ෆිසිකල් ළමයි තමයි මේ මේගොල්ලන්ගේ ටයිම් ටේබල් එක. සෙනසුරාදා න ඉරිදා. හරිද? එන ෆිසිකල් සෙට් එක සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ පන්තියේ යන්නේ අපි දැන් බල සමතුලිතතාව පටන් ගන්නවා මේ සතියේ. මේ එන සෙනසුරාදා
මේනවනේ සෙනසුරාදා. ආන් එදාට බල සමතුලිතතාව ගන්න කරනවා මුලින්ද. අපි දැම්මට ළමයි බල සමතුලිතතාව පටන් ගත්තට පටන් ගන්න බැරි වුණා අපිට. බල සමතුලිතතාව ලස්සනට මේ සතියේ සෙනසුරාදා අව කරනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපේ මේ ඉරිදට අපි ගියේ මොකද්ද? ඉරිදට අපි ගියා සීමාවයි ප්‍රවේග කාල විස්තරයි. සීමාව සහ ප්‍රවේග කාල විස්තර තමයි අපි ඉරිදා කරේ. සීමාව දාන ප්‍රවේග කාල. හරිද? අය මේක තමයි කර කර හිටියේ. මේක අපි දවස් දෙකක් විතර මම හිතන්නේ කරේ, දෙකක් හරි තුනක් හරි. අන්න ඒක මේ සතිය කන්ටිනියු වෙනවා. ඒක මේ ඉරිදට කන්ටිනියු වෙනවා. දැන් මේ ඉරිදරයට මේක යනවා. පන්ති හොඳ. සීමාව දාන ප්‍රවේග කාල ටික යනවා කන්ටිනියු වෙනවා. ඊට පස්සේ බදාදා මේ බදාදාට අපි ගන්නවා මේ මෙන්න මෙහෙම වැඩක් අපි කරනවා. බදාදාට අපි බදාදටත් අපි කරන ළමයි දවසක් මෙන්න මෙහෙම. ඔය සීමා ප්‍රවේග කාල තියෙනවානේ. ආන් ඒකම මොකද අපි දැනට අපි දැනට තියරි 26 තියරි ළමයින්ගේ ඒකතල බල ඉවරයි. හරිද? ඒකතල බල ඉවරයිනේ. ඒකතල බල ටික සම්පූර්ණයෙන් ඉවරයි. තව චූටි පොඩි කොටයක් තියෙනවා. ඒක මේ සෙනසුරාදාට ෆිසිකල් ළමයින්ට අපි ඉවර කරලා දෙනවා. පොඩි ගෑල්ලක් තිබ්බා. අන්න ඉවර කරලා දෙනවා. ඊට පස්සේ තමයි බල සමතුලිතතාව පටන් ගන්න. ඒකතල බල සම්පූර්ණ ඉවරයි. දෛශිකවල ඔයගොල්ලන්ට 27ට අපි කියවන එන්නේ කියලා. දෛශිකවල අපි කියවන 24 සෙට් එන්නේ කියලා ඔයගොල්ලන්ට. يعني 27 කවර් කරන්න තියෙන ටික අපි කිව්වා 27ට ඔයගොල්ලෝ සෙට් වෙන්න දෛශිකවලට කියලා මම ඔයාලට කිව්වා. ඒතර 28ට අදාළව ඔයගොල්ලෝ ඒකට සෙට් වෙන්න අපේ කරන ටිකට සෙට් වෙන්න. මොකද අපේ ඔන්ලයින් ෆිසිකල් ළමයි දෛශික වලට මුල් ටික මන් දුන්නා. මොකද ඒකතල බල පද්ධති වලට ඕන පොඩි ෆිසිකල් ඒකතල බල වලට පොඩ්ඩක් ඕන ටිකක් තියෙනවා දෛශික වල. එතනට නම් අපි රෙකෝඩින් එකක් දුන්නා. ඒතර ඒ ටික එතනට නම් හරිනේ. ඊට පස්සේ ටික නෑනේ. ඒ කියන්නේ 30 ගුණිතයෙන් පස්සේ ටික නෑ. අන්න එතන ඉඳන් පස්සේ සෙට් එකට අපි 26 27 තියරි පන්තිය දෛශික කරන ටයිම් එකට ඔයගොල්ලෝ ඉන්න. හරිද? ඒතර ඒක හරි. ඒක තුළ සම්පූර්ණයෙන් ඩන්. හරිද? ඊට පස්සේ මම මෙන්න එහෙම දෙයක් කරනවා. මම මෙන්න මේ බදාදා දවසට ගන්නවා ළමයි හයි ඔක්ටේන් එක. හරිද? මම බැලුවේ දැන් අපි දැනට ඉවර කරු පාඩම් ටිකක් තියෙනවානේ 26 තීරි වලට. මොනවද අපි දැනට ඉවර කරු පාඩම් ටික? අපි ඉවර කරා ඒකතල බල. මෙන්න මේ ඒකතල බලවල හයි ඔක්ටේන් එක කතා කරනවා බදාදා නෑට. ඒකතල බල හයි ඔක්ටේන් ටි කතා කරනවා. ඒ කියන්නේ ඒකේ අයි පාස් පේපර්ස් යම් තාක් දුරකට කරා තව ඉතුරු වෙච්ච පාස් පේපර්ස් ටිකක් තියෙනවා. ඒ ටිකයි හයි ඔක්ටේන් ටිකයි. ඉතුරු පාස් පේපර්ස් ටිකයි මේ ඒකතල බලවල හයි ඔක්ටේන් එකයි තමයි කතා කරන්නේ. ඒක දවස් 2-3ක් විතර යයි කොහොම. බර ටොන් එකක් තියෙනවා ඒක කරන්නේ. ඒතර ඒකේ දවස් 2-3ක් විතර අපි කවර් කරනවා. දෙසැම්බර් බදාදේ එතකොට මේ ටයිම් එකට හයි ඔක්ටේන් එක යනවා. ඒකේ හොඳේ. ඒතර අපි 27 පන්ති වලින් බහුපරිශ වල හයි ඔක්ටේන් යනවානේ. 27 තියරි වලට අදාළ බහුපරිශ හයි ඔක්ටේන් යනවා. එතකොට 26 තියරි කට්ටියත් ඒකට සෙට් වෙන්න ඕනේ. හයි ඔක්ටේන් එක යද්දි 26 තියරි සෙට් එකත් ඒකට සෙට් වෙන්න. හයි ඔක්ටේන් එක යද්දි. හරිද? හරි. එතකොට 26 පන්ති වලට අදාළ හයි ඔක්ටේන් එක 27 පන්තිට අදාළ හයි ඔක්ටේන් වලට ඒ පරිමාණයට අදාළ ටික හරිනේ. ඔයගොල්ලන්ට විතරක් තියෙන හයි ඔක්ටේන් එක තමයි ඒකතල බල සෙට් එක තමයි. ඒකතල බල ඊට පස්සේ ආයි අපි කරේ ඕක තමයි අපි කරේ. අපි දැන් ප්‍රවේග කාල තාම ඉවර නෑනේ. ඒවත් තාම යනවානේ පන්ති. ඒවා ඔන් ගෝයින් යන්නේ. ඒවා පන්ති යනවා. ඒතර ඒවා ප්‍රශ්නයක් නෑ. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. පැහැදිලිද? මේක ඇඩලුවක් නෑ. මේක යනවා. මම මෙහෙම කරන්නද තමයි. පොඩ්ඩක් මම මෙන්න මේ ෂෙඩියුල් එක මෙහෙම කරනවා. මම බදාදා මෙන්න මේ දෙක මාරු කරනවා මම. මොකද්ද? මේ හයි ඔක්ටේන් රෑට යන එක මේ ඉරිදට දානවා. හොඳේ. අනේ අහගන්න හරියට මොකද මට පැටලෙන්නේ නැති නේද මම මේ කරන්නේ. මේ බදාදට දාගන්නවා සීමාවයි ප්‍රවේග කාලයයි කියන එක. හොඳේ. තියරි. සීමාවයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයි තියරි ටික මම මේකේ අල්ලනවා. හොඳේ. බදාදට තමයි ඒක ගන්නෙ. මොකද බදාදා පන්ති යනවා ඉස්සරහට. ඒක කන්ටිනියු යනවා. ඒක නැවතින්නේ නැහැ. ඒතකොට ඒකේ කවර් වෙනවා ඒ ටික. මේ මොකද්ද මේ ෆිසිකල් ඉරිදාට යන්නේ හයි ඔක්ටේන් ටික. මේ සතියේ මේ ඉරිදාට ඒකතල බල හයි ඔක්ටේන් එක අපි කතා කරනවා. සහ ඉතුරු වෙච්ච පාස් පේපර්ස් ටික. ඉතුරු
පාස් පේපර්ස් ටික අපි කතා කරනවා. හරිද? තේරුණාද කියන්නේ? ඒක තරවල හයි ඔක්ටේන් නෑ ඉතුරු පාස් ටෙස්ට් ටික. එතකොට මේ අපි 26ට පාඩම් වශයෙන් ඉවර කරලා තියෙනවා තීරි ළමයින්ට 26ට පාඩම් වශයෙන් අපි ඉවර කරලා තියෙනවා තීරි ළමයින්ට මෙන්න මේ ටික අහගන්න ඕගොල්ලෝ. 26 තීරි වලට අදාළව අපි ඉවර කරලා තියෙනවා ළමයි මෙන්න මේ පාඩම් ටික. 24 අදාළ පාඩම් ටික ඒ ටික අපි කිව්වානේ. ඒක කොහොමත් ඔයගොල්ලෝ කවර් කරනවානේ. ඕගොල්ලන්ට අපි කවර් කරන්න ඕනේ. ඔය සීමා ප්‍රවේග කරලා අපි යනවා. ඒක අපි කිව්වා. ඒක තල බලපද්දී වර්ගිත සමීකරණ අපි දන්නේ. අමතකුණා වර්ගිත සමීකරණ ටික අපි දන්නේ. ඒක සම්පූර්ණයෙන් fully තියරි ටික කවර් කරලා තනි කරලා ලස්සනට ඉවර කරලා වර්ග සමීකරණ ආන් මෙන්න මේ ඉරිදා මෙන්න මේ ඒකතල බල හයි ඔක්ටේන් එකෙන් පස්සේ ඒ කියන්නේ ඒකතල බල හයි ඔක්ටේන් එක ඉතුරු පාස් පේපර්ස් ටිකෙන් පස්සේ අපි ඊළඟට හයි ඔක්ටේන් එක කතා කරන්නේ වර්ග සමීකරණ වලට. ඊළඟ හයි ඔක්ටේන් එක වර්ගජ සමීකරණ හයි ඔක්ටේන් එක තමයි ගන්න. ඒකේ අපි හයි ඔක්ටේන් එකයි ඒකේ ඇත්තටම ළමයි පාස් පේපර් එකක්වත් අපි හැදුවේ නැහැ. වර්ග සමීකරණ කිසිම පාස් පේපර් එකක් හැදුවේ නැහැ. ඒ කියන්නේ ෆුල් පාස් පේපර්ස් ටික කතා කරන්න ඕනේ. ෆුල් පාස් ඒ කියන්නේ මෙහිමයි මම උපරිමයක් කතා කරනවා මම කියන්නේ අවුරුදු 25ම කතා කරන්න බලමු. ප්‍රයිම් එකත් එක්ක ඉක්මනට කරන්නත් එපේ. ඒතර යම් කාලයක් යනවා මේ වැඩවලට. ඒතර පුළුවන් තරම් එක වගේ ගණන් ටික කරන්නේ නැහැ. අල් වෙනස් જાතිය පාස් පේපර්ස් ටික ඔක්කොම අල්ලලා කරලා දානවා. ඉතුරු ටිකට මාකින් එක හරි දෙනවා හොඳේ. ඉතුරු ටිකට මාකින් එක හරි අපි ලියලා දෙනවා. හරි. ෆුල් පාස් පේපර්ස් ටික අපි කවර් කරලා දෙන්න. ඒතර වර්ග සමීකරණ තමයි අපි දැනට කරලා තියෙන්නේ. ඒතකොට ওই ටික අපි කවර් කරලා දෙනවා. පැහැදිලිද කියන්නේ? එතන ඉරිදාට තමයි ඕක යන්නේ හොඳේ. ඊට පස්සේ තව අපිට ඉතුරුලා දෙනවා වර්ගජ ශ්‍රිත. අපි ඒක කරේ නැහැ. අපිට ඒක කරගන්න බැරි වුණානේ. මෙන්න මේ බල සමතුලිතතාව දැන් මේ සතිය පටන් ගන්නත් ඕනේ අපි මෙහෙම කරමු. මේ බල සමතුලිතතාව පටන් ගන්න කලින් මේ සෙනසුරාදාට අපි වර්ගජ ශ්‍රිත කියන එක ඉවර කරලා දාමු ළමයි. එතන මල යන්නේ නැත්නම් ඔය ඉවර කරලාම ලේසියි. අර එකතවල චුටි කොටයයි මෙන්න වර්ග ශ්‍රිතය සම්පූර්ණ ඉවර කරමු. ඊට පස්සේ අපි ඊළඟ සතිය බල සමතුලිතතාව පටන් ගමු. හරි. ඊට පස්සේ බල සමතුලිතතාවට යමු. හරි. ඕන් ওই ටික තමයි 26 හිටපු ළමයි අපිත් එක්ක ඉන්න ඕනේ කට්ටිය අලුතින් සෙට් වෙන කට්ටිය නෙමෙයි අපිත් එක්ක හිටපු සෙට් එකට අදාළ ප්ලෑන් එක. හරිද? ඒතර මම හිතන වැඩ කොට ගහගත්තේ නැහැ ළමයි කීපයක් ඉන්නේ. ඒතකොට ඒගොල්ලන්ට ප්‍රශ්න නැහැ. ඒගොල්ලෝ සම්පූර්ණ සම්බන්ධ වෙන වැඩෙත් එක්ක. ඒතර ඕගොල්ලෝ ඔකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒතර ඕගොල්ලෝ ඊට අමතරව අපේ අර තියරි පන්තියේ ත්‍රිකෝණමිතිය කොටසටයි ශිත කියන දවසට සහ දෛශිකවල ත්‍රිගුණිතෙන් පස්සේ සෙට් එකට ලයිව් ජොයින් වෙන්න ඕන. පැහැදිලිද? ඕම ඔය ටික කවර් කරලා තියාගන්න අලුතින් අපිත් එක්ක හිටපු කට්ටිය අලුතින් නෙමෙයි අපිත් එක්ක හිටපු ළමයි. හරි. හරි. එහෙනම් ඔන්න 26 තීරි කට්ටියටත් අදාළ ඔය ටික හරි. මම හිතනවා වැඩේ හරි අවුලක් නැහැ ඔක්කොම ටික ගාන්න කියන්න ඕන ටික ලස්සනට කිව්වා. හරි. හරි. එහෙනම් ඔයගොල්ලෝ දැන් ඔතනින් අයින් වෙන්න 26 තීරි ළමයි සෙට් එකක් දැන් අයින් වෙන්න. ඔයගොල්ලෝ මොන හරි තියෙනවා නම් මෙන්න මේ ටික අනේ කරුණාකරලා ලියා ගන්න හොඳේ කොලයක. මෙඩි ලියා ගන්න කොලයක. මෙඩි කොලේ ලියා ගන්න. විතර බදාද කරනවා ඉරිදා කරනවා ඔයගොල්ලන්ට තව ආයි කරනවා ඔයගොල්ලන්ට සෙනසුරාදා පන්තිය සාමාන්‍ය පන්ති යනවා. ඉරිදා පන්තිය මොරටු යන කට්ටියට යනවා. ඔය ටික තමයි වැඩේ. හරිද? විතර සාමාන්‍ය පන්ති යනවා. තව වැඩිපුර එක්ස්ට්‍රා පන්ති දෙකක් දාලා තියෙනවා. ඒකේ බදාදට යන්නේ සීමා ප්‍රවේග කාල ටික. ඉරිදාට යනවා හයි ඔක්ටේන් සෙෂන්ස් ටික. හරිද? ඒතර අපි සීමාවට අදාළව හයි ඔක්ටේන් එකක් අපි කරන්නේ නැහැ. සීමාවට අදාළව අපි ඒකේ ප්‍රශ්න පාස් පේපර්ස් ඒවා ටික ඒ බදාද දවසේම තමයි ඒ ටික කවර් කරන්නේ. ප්‍රවේග කාල ප්‍රස්තාරව අදාළ හයි ඔක්ටේන් එක අපි ඒකත් මේවා ඉවරුනට පස්සේ ගන්නවා. හරි. ඉරිදාට ගන්නවා ඒකත්. හරිද? හරි. මේක ළමයි අපි හැමදාම ඉරිදා කරන්න වෙන්නේ නැහැ. මොකද 27 පේපර් ක්ලාස් එක දානවා ඒ වෙලාවට. ඒතර මේ දෙකට අදාළව විතරයි හයි ඔක්ටේන් එක කරන්න වෙන්නේ. ඉරිදාට මේ දෙකෙන් පස්සේ හයි ඔක්ටේන් එකක් නැහැ. ඔයගොල්ලන්ට සාමාන්‍ය පන්ති තමයි හයි ඔක්ටේන් යන්නේ. පැහැදිලිද කියන්නේ? මේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා පෙබරවාරි මාසෙ වෙනකම් මේ ටික යන්න පුළුවන්. දුවන්න පුළුවන්. එතනින් පස්සේ පෙබරවාරි මාසෙන් පස්සේ ඔයගොල්ලන්ට නෑ කියන්නේ ඔයගොල්ලන්ට මේ එකක් නෑ. හරිද? වැඩේ තේරුණාද? ඔක තමයි කතන්දරේ. හරි. එහෙනම් ඒ කියන්නේ මේක මේ ඉරිද දවසේ යන්නේ ජනවාරි මාසේ අන්තිම වෙනකම් විතරයි. ජනවාරි අවසාන වෙනකම් විතරයි මේ කියන්නේ. ඒක ලියා ගන්න. ජනවාරි අවසන් වෙනකම් විතරයි. ෆිසිකල් පන්ති සාමාන්‍ය පරිදිම යනවා. ඒකත් අපි 28 තියරි එනකම් විතරයි යන්නේ. 28 තියරි ආවන් පස්සේ රිවිෂන් තියරි ඔක්කොම එකට දාලා කරන්නේ.
28 තීරිය වයන් පස්සේ ඒ ටයිම් එක නෑ. හරි. ඊට පස්සේ මේක සීමා ප්‍රවේක්කාල කට්ටිය සීමා ප්‍රවේක්කාල ඒක යනවා ඒකත් අර 28 වෙනකම් විතරයි. 28 තීරිය වෙනකම් විතරයි මේක යන්නේ. 28 තීරිය දක්වා පමණි. ඒ කියන්නේ ඉතින් පස්සේ තියරි රිවිෂන් දෙකම එකට දාලා තමයි ඒගොල්ලන් ඔක්කොටම පාඩම් ටික යන්නේ. හරි. මේකත් 28 තීරිය දක්වා විතරයි. ඒ කියන්නේ දැන් තීරිය ළමයි සෙට් වෙන්නේ මාර්තුනේ. අපිට 28 මැච් එක එන්නේ මාර්තු මාස තමයි පන්ති වලට සෙට් වෙන්නේ. මාර්තු පෙබරවාරි අන්තිම නම් විතරයි මේ පන්ති යන්නේ. 28 තීරිය දක්වා මේ වෙලාවට යනවා. හරි. ඔය ටික දාගන්න යනවා ඔයගොල්ලෝ. ඔය ටික තමයි ප්ලෑන් එක. හරි. ඊට පස්සේ හයි ඔක්ටේන් යනවනේ. ඒ ටික ළමයි සාමාන්‍ය පන්තිම තමයි කරන්නේ. අර වෙනම අමතර දවස් දැම්මම පස්සේ වැඩේ අල වෙනවා. එකම දවස් තමයි පන්ති කරන්නේ අපි. හරි. ඔය මිස්ලා දිනින්ද නම ටික කියන්නේ. හරි. එතකොට ඔය ටික මං හිතන වැඩේ තේරෙන්නේ නැති කියලා. හරිනේ වැඩේ නා. කොහොම සීමා ප්‍රවේක්කාල ටිකක් දැන් මේ දැන් බදාදට යනකොට මේ ඒ කොහොම මේ මාසෙ ඉවරෙද්දී සීමාව ටික ඉවර වෙනවා. ප්‍රවේක්කාලයයි කොහොමත් ජනවාරි මාසේ අන්තිමේ වගේ වෙනකම් වගේයි ජනවාරි මාසේ. දැන් සීමාව ඉවර වෙනවනේ. සීමාව ඉවර වෙද්දිම එතනට ටක් ගාලා පස්සන අවකලනය. හරි. අවකලනය ගන්නවා එදාට. තීරි ළමයින්ට අවකලනය යනවා ඊට පස්සේ. හරි. අවකලනයයි ප්‍රවේක්කාලය තමයි යන්නේ. පැහැදිලි නේ කියන්නේ? හරි. බල සමෘද්ධිතාවක් කොහොමත් ජනවාරි මාසේ අන්තිම වගේ වෙනකම් යයි. ජනවාරි මාසේ අන්තිමේ වෙනේ ගන්න. ජනවාරි මැද වගේ නම් බල සමෘද්ධිතාව ඊට පස්සේ බලමු අපි ප්‍රක්ෂිප්තන් මේ වගේ පාඩම් ටිකක් කවර් කරනවා. හරි. එහෙනම් ඔයගොල්ලන්ට ඔතනින් පස්සේ වැඩේ හරිනේ. එහෙනම් ඔයගොල්ලෝ ලීව් වෙන්න හිටපු ළමයි 26 තීරි. 26 තීරි ඊට පස්සේ මතක් කරගන්න පේපර් ක්ලාස් එක. පේපර් ක්ලාස් පටන් ගන්නවා ඒකත් කියන්න ඕනේ. දෙසැම්බර් මාසේ දෙවන සතියේ ඉඳන් පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. ඒකත් අපි දැනුවත් කිරීම දැම්ම කරන්න. ඒතර වැඩේ ලේසිනේ. ඔය තියෙන තියරි සම්බන්ධව නේ. ඔය තියරිය සම්බන්ධව දැන් මේ කතා කරන්නේ පේපර්ස් සම්බන්ධව. 2026 තියරි පන්තියේ ළමයින්ට පේපර් ක්ලාස් එක ගැන තමයි දැන් මේ කතා කරන්නේ. 26 පේපර් ක්ලාස්. හරිද? දැන් අහගන්නු දැන් මේ තියරි උන්ට හොඳේ. 26 තියරි උන්ට තමයි මේ පේපරේ 26 තියරි වලට අදාළව පේපරේ. හරිද? හරි. දැන් ඔයගොල්ලන්ට මෙතෙක් කරන් ආයි පේපර් ක්ලාස් එක කරේ නැන්නේ තියරි ළමයින්ට. දැන් අපි ඒක රිවිෂන් එකත් එක්ක තමයි යන්නේ වැඩේ. එතකොට පේපර් ක්ලාස් එක රිවිෂන් එකත් එක්ක යන්නේ. අපි එතකොට ආයතන නගර 4ක් කරනවා. ෆිසිකල් ළමයි අනිවාර්යෙන් ෆිසිකල් පන්තිය ඇතුළත පේපරේ ලියන්න ඕනේ. ඔන්ලයින් ලියන්න දෙන්නේ නැහැ. ඒකටවත් ඔන්ලයින් දෙන්නේ නැහැ. ෆිසිකලි ලියන්න ඕනේ ඕගොල්ලෝ අනිවාර්යෙන්. ආයතන 4ක් තියෙනවා. හොරණ, කළුතර, පාන්දුර, මොරටුව. හරිද? ඔන්න ඔය ආයතන 4 එකකට ඔයා සෙට්ලා ලියන්න ඕනේ. එතකොට මේ ඔයාට ඕන දවසක් තියෙනවා. හරිද? ඒර හොරණ අපි අඟහරුවාදා ඉන්නවා 26 පේපර් ක්ලාස් එක. ඊට පස්සේ හොරණ කළුතර යනවා අපි බදාදා පේපර් ක්ලාස් එක. මේක බදාදා. හොරණ කළුතර පානදුර යනවා බ්‍රහස්පතින්දා පේපර් ක්ලාස් එක. ඔය කැමති දවසක එන්න පුළුවන්. එම්ම උලන්නේ ආයතනයේ තමන් කියලා. ඒ ආයතනයේ තමන් ගත්ත පන්ති කාඩ් එක පෙන්වන්න පස්සේ එන්න දෙනවා. අවුලන්නේ. ඊට පස්සේ සිකුරාදා අපි යනවා මොරටුව. මේ ආයතන අපි කියන්නම් නගරට විතරයි කියන්නේ. හරි. ඔය හතරේ තමයි යන්නේ. මේ හතරේ තුල මෙහිමයි. දැන් පේපර් ක්ලාස් එක මේ හතරේ ඕනම දැන් Tamanට හතරම නැති ඉන්නේ නැහනේ. එක දවසක් අනිවාර්යෙන් Tamanට එන්න පුළුවන්. එහෙම ඇවිල්ලා අනිවාර්යයෙන් ලියන්න ඕන. හරි. ඒතර මෙහෙමයි. පේපරේ ළමයි මේ පේපර්ස් දෙකක් දෙනවා අපි මේ පාර. එකක් තමයි topic covered. හරිද? පේපර් ක්ලාස් එක පේපර්ස් දෙකක් දෙනවා අපි. එකක් තමයි topic covered. ඒ කියන්නේ දැන් පාඩම් cover වෙලා තියෙන පාඩම් තියෙනවනේ. අන්න ඒ වලින් දෙන පේපරේ. ඒතර මේක ලියන්න ඕනේ තියරි ළමයි. රිවිෂන් උන්ට මේක ලියන්න බෑ. රිවිෂන් උනොත් මෙහෙමයි. Taman තීරණය කරන්න ඕනේ මොකද්ද ලියන්නේ කියලා. හරි. topic covered අනිත් ඒ full papers. හරිද? දැන් මේ full paper එක කරන්නේ මේ පාර මේ කියන්නේ එක පාරක් ලියලා ඒ කියන්නේ හිතන්න ඔයා රිවිෂන් ළමෙක් කියලා. ඔයාලට තියරි ටික දැන් සෙට්. තියරි ටික ඔක්කොම කවර් වෙලා. ඔයාට අර මේ පේපර් ලියලා නැහැ. ඒ පුරුද්ද නැහැ. ඒතර ඔයාට ඕනේ ෆුල් පේපර්. මුලින් නම් ෆුල් පේපර් ලියලා අර වැඩේ පදම් කරගන්න ඕනේ. අන්න ඒ ළමයට තමයි මේක තියෙන්නේ. ඒතර තියරි ළමයින්ට මේක ලියන්න වැඩක් නැහැ නුන් දන්නේ නැහැ නේ කොහමද උන්ට තව පාඩම් කෙරලා නැහැ. ඒකින්ද උන්ට මේක බෑ කොහොම. ඕගොල්ලෝ ලියන්න ඕනේ මෙන්න ටොපික් කවර් කියන එක.
ටොපික් කවර්ඩ් කියන පේපරේ තමයි ලියන්නේ. ඒතර මේක දෙසැම්බර් 2 වෙනි සතියේ ඉඳන් අපි ෆිසිකලි ආයතන ලියවනවා, ලකුණුත් දෙනවා, මාකිනුත් දෙනවා, සියලුම ඒවා දෙනවා. ඩිස්කෂන් එකත් වෙනම යනවා. ඩිස්කෂන් එක යන්නේ ෆිසිකලි නෙමෙයි ඔන්ලයින්. මේ හැම නගර 4කම ඉන්න ළමයි ඔක්කොම අපි ඩිස්කෂන් එක යන්නේ සෙනසුරාදා රැයට ඔය ඩිස්කෂන් දෙකට, ඒ කියන්නේ මේ පේපර්ස් දෙකට ඩිස්කෂන්ස් දෙකක් යනවා වෙනවා. අර එකම පේපරේ නෙමෙයිනේ, පේපර්ස් දෙකක්නේ දෙන්නේ. ඒතර පේපර්ස් දෙකට ඩිස්කෂන්ස් දෙකක් වෙනම යනවා. සෙනසුරාදා 6:08 එක ඩිස්කෂන් එක, 8:00 9:10 වුණා 12. පැය 3:00ක් ෆුල් පේපරේ ඩිස්කස් කරනවා අපි. මේක පැය 3:00ක් ඩිස්කෂන් එක යනවා. හරි. මේක පැය 2:00ක ඩිස්කෂන් එකක් යනවා. ටොපික් කවර්ඩ් එක. හරි. එතකොට මේකේ දෙන්නේ ඔයාලට මේ වෙනකන් තියරි වලින් ආවරණය වෙලා තියෙනවානේ. අන්න ඒ වලින් තමයි පේපරේ දෙන්නේ. ඒතර ඔයාට පේපරේ ලියන්න පුළුවන් අඟහරුවාදා 2:00 ඉඳන් 5 දක්වා. පැය 2:00යි දෙන්නේ ටොපික් කවර්ඩ් එක ලියන්න. ඊටලා දෙන්නේ නැහැ. 2:00 5. මේකත් ඒ ටයිම්ම තමයි. 2:00 5. මේකත් ඒ ටයිම්ම තමයි. 2:00 5. ඔයා මොන හරි ආයතනයට ඇවිල්ලා ලියන්න තියෙන්නේ. හරිද? 2:00 5 2:00 5 2:00 5 2:00 පැය 2:00ක් තමයි දෙන්නේ. හරිද? ෆුල් පේපරේ දෙනවා 2:00 ඉඳන් 5:00 වෙනකම් පැය 3ක් ෆුල් පේපරේ ඩිස්කස් කරනවා අපි. ඩිස්කස් මේ ලියන්න තමයි දෙන්නේ. ඒ වෙලාවලම ලියන්න දෙන්නේ. හොඳයි. එතන ඩිස්කෂන් එකක් යන්නේ නැහැ. පේපර් ක්ලාස් වල 2:00 5:00 ෆුල් පේපරේ දෙනවා. ෆුල් පේපර් මීටරට පැය තව විනාඩි 30ක් වැඩිපුර දෙනවා ඒගොල්ලන්ට. මොකද ෆුල් පේපරෙන් ලියන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට වෙලාව වැඩිපුර දෙනවා. හරිද? ඕක තමයි කතන්දරේ. වැඩේ පැහැදිලිනේ. හරි. එතකොට මේක ඩිස්කෂන් එක යන්නේ සෙනසුරාදාට. මේක ඩිස්කෂන් එක ටොපික් කවර්ඩ් එකට අදාළව ඩිස්කෂන් එක මේක යනවා අපි ළමයි මේ සෙනසුරාදා මේ දෙකම ඩිස්කෂන් සෙනසුරාදා තමයි යන්නේ. ටොපික් කවර්ඩ් එකෙන් දැන් පටන් සෙනසුරාදා 6 ඉඳන් 8:00 රැ පැය 2:00 ඩිස්කස් කරනවා. ඒ කියන්නේ මේකේ පුළුවන් උපරිම ගණන් ප්‍රමාණය ඩිස්කස් කරනවා. ඉතුරු ඒවාට මාකින් එකත් එක්ක යන්න ඕනේ. හරි මාකින් එකත් දෙනවා ඔයාලට. ඒත් එහෙම යනවා. ඊට පස්සේ මේකත් ඩිස්කෂන් එක මේක නම් ඇත්තටම මේක වැඩක් නැහැ. මේක ඇත්තටම මේ රිවිෂන් ළමයින්ට තමයි මේක ඕනේ. ඩිස්කෂන් එක මේකත් යන්නේ සෙනසුරාදා ඔන්ලයින් විදිහට තමයි ඔන්ලයින් ෆිසිකල් දෙකොල්ලන්ටම ඩිස්කෂන් එක යනවා. සෙනසුරාදා ඒක යන්නේ 8:00 12 වෙනකන් යනවා. 8:00 12. හරි. 8:00 9:10 11:00 12 යනවා මේක යනවා. ඒක තමයි ඔය කියන්නේ. හරිද? 12 කිව්වට 11:00 තමයි මම කියන්නේ. උපරිම තමයි 12. 12ට ඉන්නේ නැහැ. 12ට ගන්න 8:00 11:00 කියලා ගමු. ඔන්න ඔය ටයිම් එකට යනවා. ඒ ෆුල් පේපරේ මේ අර ටොපික් කවර්ඩ් එක. හරිද? ඒතර ඒකෙත් උපරිම ගණන් ප්‍රමාණයක් අපි ඩිස්කස් කරනවා. උපරිම ගණන් ප්‍රමාණයක්. හරිද? ඒ කියන්නේ ලේසි ගණන් ඒවා අපි මාකින් එකත් එක්ක තමයි යන්නේ. අනිත් ඒවා ඩිස්කෂන් කරනවා. පැහැදිලිද කියන්නේ? හරි. එතකොට ඔක තමයි පේපර් ක්ලාස් එක සහ ඒ ඩිස්කෂන් ඒවට අදාළව අපි මේවල සම්බන්ධ පන්ති ගාස්තු ඒවා ටික ඔක්කොම අපි channel එකට දාන්නම් අප්ඩේට් කරන්නම් ෆීස් කොහමද ටොපික් කවර්ඩ් කොහමද ෆුල් පේපර් කොහමද කියලා දාන්නම් මේක ගාන වැඩි මේක ගාන අඩුයි මේක සම්පූර්ණ ෆුල් පේපර් යන දෙන්නේ ඒකින්ද එතකොට මේ ටොපික් කවර්ඩ් එකේ අපි දැන් මෙහෙම දෙයක් තියෙනවා ටොපික් කවර්ඩ් ෆුල් පේපර්ස් කියන සෙට් එකම අපි දැන් අර විභාගයට මාස 4ක් තියලා මේ දෙකම නවත්තලා අපි වෙනම කරනවා ටාගට් කියලා එකක්. ටාගට් කියලා තව පේපර් සෙට් එකක් දෙනවා. එතකොට ටොපික් කවර්ඩ් ලියලා දැන් තියරි ළමයින්ට පුළුවන්. ඊට පස්සේ ටොපික් කවර්ඩ් කියලා ගන්න නැහැ. ටොපික් කවර්ඩ් ඉවරනවා. එතනින් පස්සේ තියෙන ෆුල් පේපර්ස්. ෆුල් පේපර් එක. ඒතර මේ දෙකම එකම පේපර් එකක් තමයි ඊට පස්සේ ලියන්නේ. හරිද? ටොපික් කවර්ඩ් සහ ෆුල් පේපර්ස් කියන දෙක වෙනනවා ලියපු කට්ටිය ඉන්නවානේ. ආන් ඒගොල්ලෝ ඊට පස්සේ ටාගට් පේපර්ස් කියලා වෙනම එකක් ලියනවා. ටාගට් පේපර්ස් කියලා වෙනම ඒවා විස්තරහට කියන්න. ටාගට් පේපර්ස් කියලා වෙනම එකක් ලියනවා. ඒක තනිකර ඒක ෆුල් ඩිස්කෂන් එක වෙනම ඒ කියන්නේ කෑලි නෙමෙයි මාකින් එකක් දීලා තනිකර 6 ඉඳන් 11:00 දක්වා. හරි මේව කවුරුත් කරන්නේ නැහැ. 6 ඉඳන් පැය 5:00 ඩිස්කෂන් එක යනවා. 6 ඉඳන් පැය 5:00 ඩිස්කෂන් එක යනවා පේපරේ. ඒක තනිකර ෆුල් පේපරේම ඩිස්කස් කරන පැය 5:00. හරි තේරුණාද කියන්නේ? හරි. ඒක නම් මාකින් දෙනවා හොඳේ වුණාට. එතකොට මේ දෙකම මේ දෙකම යනවා විභාගයට මාස 4ක් තියලා ටාගට් ලියන්න යනවා. ටාගට් එක්සෑම් 16ක් යනවා අපි. හරි. ටාගට් එක්සෑම් 16ක් හෝ 12ක්. මේ පාරම 16ක් කරගන්න බැරි මොකද මාස 8යිනේ තියෙන්නේ. මේ පාර ටාගට් 12ක් තමයි හිතන් ඉන්නේ කරන්නේ. ඒතකොට ඒක කරන් පස්සේ වැඩේ කොට. හරිද?
ඉතුරු මේවට අදාළව යම් මාර වීදමක් යනවා මේවල අපි print කරන්න ඒවට අනම්මන. ඉතුරු ඒවට අදාළ තමයි අපි ගාස්තු කියන්නේ. ඉතුරු එහෙම අසාධාරණ ගණන් කියන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම සාධාරණ ගණනින් තමයි මේක ඔක්කොම කවර් කරලා දෙන්නේ. හරිද? ටාගට් කියලා අපි වෙනම ගණනක් කියන්නේත් නැහැ. ටාගට් එක්සෑම් උත් මේ ඔයාට මේ ටොපික් කවර්ඩ් පේපර් ගාස්තුවෙන්ම ඒ ගානම තමයි. ඒ වෙනසක් නැහැ. සමහර උරු ටාගට් කියලා වෙනම ගාන වැඩි කරන. එහෙම කරන්නේ එකම ගාස්තුවෙන් තමයි ඔක්කොම යන්නේ. වෙනම ටාගට් කියලා 20 එක වැඩි කරන්නේ එහෙම කරන්නේ නැහැ. හරි? හරි එහෙනම් ඕක තමයි තියරි ළමයින්ට අදාළව පේපර් සහ පේපර් ක්ලාස් එක සහ පේපර් ඩිස්කෂන්ස් පිළිබඳව කතාව. හරි. දැන් ඊළඟට කතා කරන්නේ රිවිෂන් ළමයින්ට 26 රිවිෂන් සෙට් එකකින් ඉන්නවානේ. අලුතින් සම්බන්ධ වෙන 26 තියරි හෝ අපේ පන්ති වලට සම්බන්ධ වෙලා නැහැ. හරිද? අපේ පන්ති වලට ඕගොල්ලෝ ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ තියරි ළමයි අපේ පන්ති හිටියන්නේ. දැන් අලුතින් සම්බන්ධ වෙනා තියරි උන් ඒ කියන්නේ කොහෙන් හරි ගිහිල්ලා කොහෙන් හරි ගිහිල්ලා ඔයා විභාගේ කියන්නේ මෙතෙක් කරා 26 කොහේ හරි පන්තියෙන් ගිහිල්ලා තේරෙන්නේ නැතුව දැන් අලුතින් රිවිෂන් පන්ති ඉන්න සෙට් එකක් ඉන්නවා. හරි. රිවිෂන් එකේ මුලින් කවර් කරන්න ඉන්න සෙට් එක. ඊට පස්සේ තව සෙට් එකක් ඉන්නවා විභාගේ ලියලා විභාගේ එකපාරක් ලියලා අර ආයිමත් විභාගේ ලියන සෙට් එකක් ඉන්නවනේ. ආන් ඒගොල්ලෝ ඔක්කොම දැනට එන්න ඕනේ මෙන්න මේ පන්තියට රිවිෂන් පන්තියට. තේරුණා? තියරි ළමයි. ඒ කියන්නේ එකපාරක් ලියලා දැන් තියරිලා පළවෙනි පාර ලියන සෙට් එකක් ඉන්නවනේ. ඒගොල්ලෝ රිවිෂන් පන්ති වෙනවනේ. අලුත් පන්ති හොඳ පන්ති. ආන් එහෙම සෙට් එකයි අලුතින් එකපාරක් විභාග ලියලා අනගෙන ආයිමත් පාරක් විභාග ලියන සෙට් එක ඔක්කොම සෙට් වෙන්න ඕනේ මෙන්න මේකට රිවිෂන් එකට. ඒ කියන්නේ 26 තියරි එකට අපි අලුතින් ළමයි ගන්නෑ. කෙලිම රිවිෂන් එකට තමයි අලුතින් ළමයි සෙට් කරගන්නේ. ඒතර ඕගොල්ලන්ට අපි හෙට දැනුවත් කරනවා පන්තිය වැඩපිළිවෙල ඒවා ටික. අපි හෙට ඒතර අපි වෙනම ලයිව් එකක් ගන්නම්. දැනට ඕගොල්ලන්ට හෙට අපි ඒකෙදි විස්තරය කියන්නම්. හරි රිවිෂන් ළමයින්ට හෙට අපි විස්තරය කියනවා. A to Z පන්තිය පැවැත්වෙන නගර වෙන්නේ කොහොමද වැඩේ? පන්තිය වැඩ 8ක් යනවා. ඒ වැඩ 8 ලස්සනට කියනවා අපි මොනවද වැඩ 8 කියලා. ඒ වැඩ 8 සහ අපේ පන්ති කාලසටහන ඒ ටික ඔක්කොම හෙට අපි දැනුවත් කරන්නම්. හරිද? ඒතර තියරි ළමයි රිවිෂන් ළමයි බය වෙන්න එපා. අපි හෙට ගන්නවා රැයට ලයිව් එකක්. ඒකෙදි අපි ඔයගොල්ලන්ට කතා කරන්නම්. හරි. එහෙනම් අද අපි කතා කරේ 26 තියරි 27 තියරි ළමයින්ට තමයි වැඩිපුරම ස්පෙෂලිම කතා කරේ. රිවිෂන් ළමයින්ට අපි මේ හෙට කතා කරනවා වැඩි. හරිද? ඒතර අලුතින් අපිත් එක්ක අර ව්‍යසනය නිසා අපදාලක් කියලා නිසා ළමයි සම්බන්ධෙන් අහපු ළමයින්ට තමයි අර ඒගොල්ලෝ සෙට් වෙනවනේ 27 තියරි සෙට් එකට. කියන්නේ 27 සෙට් එකක් ඉන්නවනේ ව්‍යසනය අපදාලක් වෙච්ච සෙට් එක. ආන් ඒගොල්ලෝ 27 අපේ අර ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සෙට් වෙන්න අපි වැඩ පිළිවෙල කිව්වා. යාට මොකක්ද මුලින්ම බලා ගන්න ඕනේ ටික කියලා. අපි Google ෆෝම් එකක් දානවා අපේ අර WhatsApp group එකට. මේ ලේවල්ටම කම්බයින් සොයුරු සත්කාර කියන එකට දානවා අපි Google ෆෝම් එකක් ඔයායකට සෙට් වෙන්න වැඩේ. හරි. ඒක ෆිල් කරන්න අපි ඇත්ත නැත්ත හොයලා ඒ ටික යම් ටික කාලයක් ඒ ටික හොයන්න අපිට මොකදයි ප්‍රාදේශීය මට්ටමින් කට්ටිය දාලා ඒක බලනවා. එතකොට මේ එහෙම බලලා ඊට පස්සේ ඕගොල්ලන්ට අපි විස්තර දැනුවත් කරනවා මේක වෙන්න ඕන කොහොමද කියලා. හරි. ඕගොල්ලෝ දැනට කොහොමද ඕගොල්ලෝ දැනට අර රෙකෝඩින්ග්ස් දී බලලා තියාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක අපි කොහොමද දෙනවා ළමයි? ඒක අපේ ආපදාට ලක් වුණාද නැද්ද? ඒක වැඩක් නැහැ. අපි ඒක දෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට ඕක තමයි කතන්දරේ. එහෙනම් එතකොට ඒ ආපදාට ලක් වෙච්ච 27 සෙට් එක. ආපදාට ලක් වෙච්ච 26 සෙට් එක පොඩ්ඩක් අබ්බා වෙන්න එපා. ඕගොල්ලන්ට රිවිෂන් පන්තිය තියෙනවා. ඒකත් එක්ක වැඩේ යන්න පුළුවන්. හරිද? ආපදාට ලක් වෙලා තියෙන 26 රිවිෂන් සෙට් එක චුට්ටක් අබ්බා වෙන්න එපා. ඕගොල්ලන්ට අපි රිවිෂන් පන්තියත් එක්ක වැඩ ටික ලස්සනට යනවා. ඒකලා අපි කිසිම දෙයක් අලුතින් A to Z උගන්වනවා ගන්නට තියරි ටික ඔක්කොම ඒක ගැන පොඩ්ඩක් බය වෙන්න එපා. ඕගොල්ලන්ට ලස්සනට අපි ඒ දවසේ යනවා වැඩ ටික. හරි රිවිෂන් එකත් එක්ක සෙන්ට් වෙන්න පුළුවන් 26 විභාගය ලියන අපේ ආපදාට ලක් වෙච්ච කට්ටිය. හරි. හරි. ඒගොල්ලන්ට හෙට දැනුවත් කරන්න. ඕගොල්ලෝ 26 කට්ටිය යන්න. ඕගොල්ලෝ හෙට සෙට් වෙන්න. රිවිෂන් එකත් එක්ක අපි සියලුම වැඩ පිළිවෙල දැනුවත් කරන්න. එහෙනම් මම හිතනවා වැඩේ දෙට් වෙන්නේ නැති කියලා කට්ටිය. එහෙනම් අපි අදට සමු ගන්නවා සුබ රාත්‍රිය.